ඕනේ නේද? හොඳයි එහෙමනම් හැම දිනෙකම নমස්කාරයේ තෙවරක් සජ්ජායනා කරමු. අපි සීල් සමාදන් වෙලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි အදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ကာမယ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดา වීරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรย มัจจปมา දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි สัพเพපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මත් ශවන කාලෝ අයං බදන්තා ධම්මත් ශවන කාලෝ අයං බදන්තා ධම්මත් ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වතුනි පින්වතියනි, අපි සතියකට වරක් මේ විදිහට එකතු වෙලා අපි සිද්ධ කරන අපේ බලාපොරොත්තුව තමයි අපි කොහොමද අපේ මනස, අපේ මානසික ස්වභාවය, එහෙම නැත්නම් අපේ චිත්ත ස්වභාවයන් අපි කොහොමද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාවවාදයට අනුව ගොඩනංව ගන්නේ.
කොහොමද ශක්තිමත් කරගන්නේ? කොහොමද අපි හොඳින් එහි නිරත වෙන්නේ කියලා කියන එක උත්සුක කරන්න ස්වාමින් වහන්සේ විසින් අපේ පින්වතුන්ව දිරිමත් කරන එකක් තමයි මේ ස්වාමින් වහන්සේ සතියකට වරක් අපි හම්බ වෙලා සිද්ධ කරන්නේ. එතකොට මේ අපේ සිතේ ස්වභාවය තමයි ධර්මය කියලා කියන එක අපි මෙහෙම සාකච්ඡා කරනකොට ධර්ම ශ්‍රවණය සහ ධර්මයේ සාකච්ඡා කරනකොට ඒ ධර්මය තුල අපි හොඳට ප්‍රබල කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ ප්‍රබල කරගත් අවස්ථාවේ අපේ සිත හොඳට සංසුන් වෙනවා, හොඳට තැම්පත් වෙනවා, හොඳට මනස අපේ විනිවිද භාවයෙන් ධර්මයේ දකින්න පුළුවන්. හැබැයි අපි මොකද වෙන්නේ? ටික දවසින් දවස ඒ ස්වභාවය අර එහි ප්‍රබලතාවය ටික අඩු වෙන ගතියක් අපිට තියෙනවා. ඒක සතියක් යනකොට අපිට ආපහු ගොඩනංවල දෙන්න ඕනේ. ඒකට තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් අපේ පින්වතුන්ට අවශ්‍ය වෙන්නේ. ගුරුවරයෙක් අපේ පින්වතුන්ට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ ගුරුවරයාගේ යුතුයකම තමයි අපේ පින්වත් පිරිසගේ අර චිත්ත ධෛර්යය, ඒ කියන්නේ අපි කියනවා අදිෂ්ඨාන කියලා පාරමිතාවක්නේ. ඒ අදිෂ්ඨානේ අපේ පින්වතුන්ගේ ඉලක්කය හොඳට ආයෙ පැහැදිලි කරලා දෙන්න ඕනේ. මෙන්න ඔබගේ අදිෂ්ඨානේ මේකටයි ඔබ ගමන් කරන්නේ. මෙන්න ඔබේ ගමන් මාර්ගය. එතකොට අපිට ඊට පරිබාහිර ගොඩාක් ඉලක්ක ගොඩක් තියෙනවා. අපි හැමෝටම අපේ ජීවිතවල ඉලක්ක ගොඩවල් තියෙනවානේ. එතකොට අපිට ආර්ථික වශයෙන් ජීවිතය ගෙනියන්න අපිට ඕනේ. දරුවන්ගේ කටයුතු වලට නිරත වෙන්න ඕනේ. සමාජීය කටයුතු වලට නිරත වෙන්න ඕනේ. අපිට පේනවා අපේ ඉලක්ක ගොඩාක් තියෙනවා අපේ ජීවිතේ. හැබැයි ඒ කිසිම ඉලක්කයක් අපේ සැනසීම වෙනුවෙන් පවතින ඉලක්ක නෙමෙයි. ඒවා අපිට ජීවිතය පවත්වගෙන මේ සමාජය තුල ගමන් කරන්න අවශ්‍ය කරන ඉලක්ක විතරයි. ඒවෙන් අපේ අර ආධ්‍යාත්මිකත්වයට එහෙම නැත්නම් අපේ සදා සැනසීමට කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් ජීවත් වෙන්න අපිට අවශ්‍යයි. ඒ නිසා ලෞකික ජීවිතය අපිට අමතක කරන්න බෑ. එහි තියෙන ඉලක්ක අපි අව탁සේරු කරන්න බෑ. එහෙනම් ඒ ඉලක්ක අපේ තියෙනවා. හැබැයි අපේ ඒකායන ප්‍රාර්ථනාව අපිට තියෙන විශිෂ්ටම ඉලක්කය තමයි මේ සසර දුකින් නැති කරගන්න. ආයෙනම් මේ ජීවිතේට එන්න ඕනේ. මොකද හේතුව අපි මිනිස්සු වෙලා ඉපදිලා අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි සමාජ මෙහෙවර අපි කරනවා. අපි දරුවෝ වෙනුවෙන් අපි අපේ සේවය ජීවිතේ කැප කරලා තියෙනවා. අපි අනිත් අය අපේ දෙමව්පියෝ ඥාති වෙනුවෙන් අපි සේවය සිද්ධ කරලා තියෙනවා. ඊළඟට අපි සමාජයක් වෙනුවෙන් අපේ සේවය ඉටු කරලා තියෙනවා. හැබැයි ඒ කරාට අපිට ආපහු ලැබෙන දේ මොනවද කියලා බැලුවොත් අපි බොහොම කනකාටු වෙනවා. සමහර වෙලාවට අපිට දුක හිතෙනවා. අපේ ජීවිතේ මෙච්චර අපි කරලා අපිට මෙච්චරද ලැබෙන්නේ. මෙච්චරක් අපි මෙහෙම වෙනවා. අපිට දරුවෝ මෙහෙමද සලකන්නේ. අපිට සමාජය මෙහෙමද සලකන්නේ. එහෙම නැත්නම් අපිට ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගුරුවරු වෙන්න පුළුවන්. අපේ යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්. අපිට මෙහෙමද සලකන්නේ කියලා අපි අර අපේ හිතින් අපි තක්සේරු කරගන්නවා. අනේ මේක වැඩක් නෑ. අන්න එතන තමයි බුදුදහම දේශනා කරන්නේ පීඩාව කියලා. එතකොට අපිට පේනවා අපේ පීඩාව කියලා කියන එක සාමාන්‍ය ජීවිතයේ ගතම අපි ආයතනයකට හොඳට වැඩ කරනවා. හැබැයි ආයතනේ තෘප්තිමත් නැහැ. අපි දන්නවා අපි හරියට කරනවා හොඳට වැඩ කරනවා කියලා. නමුත් තෘප්තිමත් නැහැ. අර ඒ වගේ හැම තැනකදීම දරුවන්ට අපි පුදුම සේවයක් කරනවා. දරුවෝ හිතනවා නෑ මීට වඩා දෙයක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ අයට. ආදී විදිහට අපෙන් බලාපොරොත්තු වෙන දේ හරිම වෙනස්. එතකොට අපිට පේනවා අපි සමාජයට දායාද කරන්න හදන දේ මොකද්ද? සමාජය අපෙන් අපේක්ෂා කරන දේ මොකද්ද? දෙකක් තියෙනවා. එතකොට මේ දෙක කවදාවත් සමබර වෙන්නේ. කොච්චර මේ දෙක අපි ඉටු කරත් තෘප්තිමත් භාවයට පත් කරන්න බෑ සමාජය. ඒ නිසා මිනිස්සු සමාජයක් තුළ ඉන්න මිනිස්සු, ගෙදරක ඉන්න මිනිස්සු, ඊළඟට පවුලක් තුළ ඉන්න මිනිස්සු අපි හැම කෙනාම මොකද්දෝ පීඩනයක, මොකද්දෝ අඩුපාඩුවක, මොකද්දෝ අසහනයක අපි ජීවත් වෙනවා. ඒ අසහනේ සමහර වෙලාවට අපි අතින් මොකද වෙන්නේ? අපි අතින් සමහර වෙලාවට ඒක ක්‍රියාත්මක වෙනවා. දන්නේම නැතුව. අපිට අරක දරන්න පුළුවන් ප්‍රමාණයට ආව ගමන් මේක පුපුරලා යන වෙලාවක් එනවා. ඒ නිසා හරිම අමාරුයි අපේ ජීවිතයේදී අපිට තෘප්තිමත් වෙන්න. අපි කොච්චර මිනිස්සෙක් වුණාම අපේ තියෙනවා හොඳ නරක දෙකම. අපිට කියන්න බෑ මේ ඔක්කොම හොඳයි කියලා කියන්න බෑ. එහෙනම් ඇයි බුදුවරු ධර්මයක් අපිට දේශනා කරන්නේ? අපි ඔක්කොම අල්ලා හොඳයි නම් බුදුවරු ධර්මයක් දේශනා කරන්නේ. එහෙනම් අපි ඇතුලේ මේ අපිට හොයාගන්න බැරි මහ භයානක පැත්තක් මේ මනසේ අපේ තියෙනවා. ඒකට අපි කියනවා
අර අපි කියන්නේ සංසාරයට ඇදගෙන යන මහා බලවේගයක් මේක ඇතුලේ කොහෙදෝ තියෙනවා. අන්න ඒ කොටසට තමයි අපේ අර අපි කියන්නේ අර මේ මමත්වයේ කියලා හෝ එහෙම නැත්නම් අපිට පේන්නේ නැති අනුසේ ධර්ම කියලා අපි ධර්මයේ කතා කරන ටිකක් මේක ඇතුලේ තියෙනවා. මේ අනුසේ ධර්ම මොකද කරන්නේ? අපේ හැංගිච්ච ආශාවන් පොළඹවනවා අපිව මෙහෙම කරන්න කියලා මේ පොළඹවන ගතියක් මේ අනුසේ ධර්මයන් තුල තියෙනවා. ඒ නිසා ඔබගේ අදිෂ්ඨානය තුල ඔබ හොඳට රැඳිලා ඉන්නවා. නමුත් අපි දන්නේ නැතුව මේ අනුසේ ධර්මය සමහර වෙලාවට මේකට කවලම් වෙනවා මහ ගම් වතුරක් වගේ. අපේ පින්වතුන්ට පේනවනේ අපේ දැන් ලංකාවේ තියෙන තත්ත්වය දිහා බලනකොට අපිට හරි කනගාටුවක් ඇති වෙනවා ඔබ දකිනකොට අනේ මෙච්චර කල් මේ දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත දේවල් දවසයි 2යි 3යි ඔක්කොම ඉවර වෙන්න තරම්. අන්න ඒ වගේ අපිට පේනවා අර කැලම්බිල්ලක්. එහෙම නැත්නම් මහා සැඩපහරක් ආවට පස්සේ ඒවා හොඳද නරකද ගසාගෙන යනවා. ඒක දරන්න බැරි වෙන ස්වභාවයක් වගේ කියලා අපි කියනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතත් ඒ වගේ. ඒ නිසා අපි හිතන්න ඕනේ හැමතිස්සෙම මේක කොයි වෙලේ පුපුරන දෙයක්ද දන්නේ නැහැ. හරිම භයානකයි අපේ මනස කියන එක. ඒ මනස අපි හරි ක්‍රමානුකූලව අපි පාලනයක් කරලා නැත්නම් ඒක තමයි අපිට මහා භයානක ප්‍රතිඵල අපිට ගෙනත් දෙන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම මිනිස්සු අපි හැම කෙනාම එකෙන් කියන්නේ මනස උසස් කරගන්න පුළුවන් අය. හැබැයි මනස උසස් කරගන්න යන ගමනේදී අපිට වරදින්න පුළුවන්. හැබැයි වරදිනවා කියන එක අපි පාඩමක් කරගන්න ඕනේ. අපි ඒකට අපිට දඬුවම් විඳින්නවත් කාටවත් දඬුවම් දෙන්නවත් එහෙම නැත්නම් අපි ඒකට විපාක කරන්නවත් යන්න බෑ. ඒක කාටද අයිති වෙන්නේ? හරි. අපිට යම් තැනක් වැරදුනාද අපි එතන බලන්න ඕනේ. අපිට කොතනද වරදින්නේ මනසෙන්? අන්න අපේ අඩුපාඩුවක්. ඒක අපි හොඳට විමර්ශනය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකට තමයි අපි මේ ධර්ම අභ්‍යාස කතා කරන්නේ. ඒකට තමයි අපිට ධර්මය ඕන වෙන්නේ. ඒ නිසා තමයි අපේ පින්වත්නි අපේ මහා විහාර සම්ප්‍රදාය කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් දුන්නා. මොකද්ද දුන්න පණිවිඩය? පන්සලක් හරි. පන්සල කියන්නේ පන්නසාලී කියලා කියන්නේ. පන්නසාලී කියලා කියන්නේ ඉනි 4ක් ගහලා නොතෙමෙන්න හොඳට පිදුරු ටිකක් දාලා එහෙම නැත්නම් ගස්වල කොළ හොඳට සෙවිලි කරලා හදාගන්න පොඩි කුටියට තමයි පන්සල කියලා කිව්වේ. එතකොට පන්සලේ වැඩ ඉන්නේ කවුද? සිත දමනය කරගෙන ක්ලේශයන් දමනය කරගෙන ක්ලේශ මතනය කරපු කෙනෙක්. ඒ කියන්නේ කෙලස් කියලා කියන ඒවා අපේ පින්වත්නි ක්‍රම 3කට පවතිනවා අපේ මේ හිත ඇතුලේ. අපි කියනවා ඒකට තදංග ප්‍රහාණයක් කියලා. දැන් උදාහරණයක් විදිහට අපි හරියට දැන් වතුර එකක් කොහොම අරගෙන රබර් බෝලයක් ඇතුළට ගිල්ලලා තියාගන්න කියලා කිව්වොත් ඒක අමාරුයි. අපිට ගිලෙන්නේ නැහැ. මේක උඩ පාවෙනවා. මෙන්න මේ වගේ තමයි අපේ අර අනුසේ ධර්මයන් කොච්චර හරි උඩට ඇවිල්ලා මතු කරනවා. මොනවද මේ අනුසේ ධර්මයන් කියලා කියන්නේ? මනුසේ ධර්මයන් තමයි මට මම කියලා ගත්තොත් එහෙම මම කියලා කියන කෙනා ගත්තොත් එහෙම මම කැමති නැහැ තව කෙනෙකුට දෙවනි වෙන්න. එතකොට මොකද හිතන්නේ? මම ස්වාමීන් වහන්සේ. මම ඔක්කොම දන්නවා. මට කවුරුත් කියා දෙන්න ඕනේ නැහැ. මම කියන දේ තමයි ඔයාලා අහන්න ඕනේ. ආදී විදිහට මමත්වයේ තුල ඇතිවෙන මහා භයානක ව්‍යසනයක් ඇතුලේ තියෙනවා. මොකක් එක්ක දෙන්නේ? චීවරය එනවා. චීවරයක් තියෙනවා. මිනිස්සු පිළිගන්නවා මාව. වන්දනාමාන කරනවා. ගරු බුහුමන් දක්වනවා. ඒතකොට මට හිතෙනවා මං කියන දේ අහන්න ඕනේ අනිත් අය. එතකොට මොකක්ද උනේ? අන්න එතන ඇති වුණා මහා භයානක අර අනුසේ ධර්මයන්ට පෝෂණය කරන්න පුළුවන් තැනක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ බැරි වෙලාවත් අහංකාර ආඩම්බරකම ඊළඟට මමායනේ ආවොත් එහෙම ඔබේ මහානකම ඉවරයි එතනම. ඒතරම් උඩඟු වෙන්න බෑ කිසිම වෙලාවක. උඩඟු වෙනවා කියලා කියන්නේ තමන්ගේ චීවරේ පදනම් කරගෙන මිනිස්සුගේ ගෞරවය පදනම් කරගෙන මිනිස්සු සලකනවා කියලා කියන එකකින්ද මගේ වෘද්ධකමට මගේ සීලවත්කමට මගේ ප්‍රතිපත්තියට දැන් මම ප්‍රතිපත්ති ගොඩක් පෙන්නලා මේ මිනිස්සුක බය කියන්නේ මිනිස්සුන්ට කරන්න බැරි දේවල් මම කරලා පෙන්නනවා. ඒතර මම කියනවා මිනිස්සු ඔයාලා බය වෙලා ඉන්න ඕනේ මට. මොකද මම ඔයාලට කරන්න බැරි දේවල් කරලා පෙන්නනවා. ඒකලොත් මට කතා කරන්න පුළුවන්. මම සීලය පෙන්නනවා. මගේ ප්‍රඥාව පෙන්නනවා. ඒ කිසිම දෙයකින් අපි අර යම් දෙයක් පෙන්වන්න හැදුවොත් එහෙම මට එනවා ලොකු මොකද්ද ආත්ම අභිමානය කියලා එකක්.
මම අන්නේ ආත්ම අභිමානය කියලා කියන්නේ මොකද? මම කියලා කියන රොඩු ගොඩ අන්න එකතු කරගන්න තැන බවට පත් වෙනවා. බලන්න ඔබ ගම් වතුරක් ගලාගෙන එනකොට කැලි කසල ඔක්කොම එකතු වෙලා අන්තිමට පාලම් බිඳෙන්නේ, අපි කියන්නේ පවුරු බිඳෙන්නේ මොකක් නිසාද? අර රොඩු ගොඩ ඇවිල්ලා බ්ලොක් කරගන්නවා. ඒ නිසා ඒක යන්නේ නැහැ අපිට ගලාගෙන. අන්න ඒ වගේ අපේ හිතේ ආවේග අපිට පිට කරගන්න බෑ. එහෙම නැත්නම් අපේ තියෙන අර මමායනේ නිසා ඒවා හිර වෙනවා ඇවිල්ලා. එතකොට තමයි පුපුරලා යන්නේ. ඒ නිසා අපේ පින්වතුනි අපිට පුළුවන්කම තියෙනවා අපේ හිත හදාගන්න අපි පන්සලකට එන්නේ. අපේ හිත හදාගන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්නේ. අපේ චිත්ත පීඩා නැති කරගන්න අපි ස්වාමින් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්නේ. එතකොට ඒ ස්වාමින් වහන්සේගේ උවදන වෙන්න ඕනේ මොකද්ද? ඔබට මාර්ගය පෙන්වන්න ඔබටම කියලා දෙන්න ඕනේ කොහොමද අපි අපේ සුවපත් භාවය, අපේ විමුක්තිතාවය අපි කාටවත් මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ, බාහිර නෙමෙයි. හැමදාම ස්වාමින් වහන්සේ කියන දෙයක් තමයි සංස්කාර. දැන් ඒක අර ගැඹුරු වචනෙන් කිව්වොත් සංස්කරණයේ තියෙන මනේ බාහිර නෙමෙයි කියලා කියන අදහස තුල තියෙන දේ සරලව කිව්වොත් එහෙම මොකද්ද? වෙන බාහිර කිසි කෙනෙකුගේ වැරද්දක් තියන්න බෑ. වැරද්ද තියෙන්නේ කාගේද? අපේ මනසෙමයි. අපි මේ මනස මේ අපේ තියෙන වැරද්දක් මෙතනයි හදා ගන්න පුළුවන්. අපිට කොහොමද තව හිතක් හදන්නේ මේක හදා ගන්න බැරුව. ඒ නිසා මෙතන අපි හදන්න උත්සාහ කරනවා කියලා කියන එක තමයි බුදුවරු අපිට කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? අනිත් ඒවා අනිත් අය කරන නොකරන දේ නෙමෙයි අපි කරන නොකරන දේ බලන්න කියලා කියන බුදු වදන හරි වැදගත් අපිට. ඇයි එහෙම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? අන්න එතන තමයි බුදුවරයෙකුගේ තියෙන විශේෂත්වය දකින්න පුළුවන්. ඒතර බුදුවරයෙක්ගේ වදනින් අපිට කියන්නේ මොකද්ද? අපි හැමෝම අපි කාටවත් අපිට බෑ කාවත් විනිශ්චය කරන්න. ඒතර අපිට බෑ දැන් ස්වාමීන් වහන්සේට බෑ කෙනෙකුට දඬුවමක් දෙන්න. ස්වාමීන් වහන්සේට බෑ කෙනෙකුට චෝදනාවක් කරන්න. ස්වාමීන් වහන්සේට බෑ මෙයා හොඳ නෑ මෙයා නරකයි කියලා වර්ගීකරණය කරන්න. අපි ඔක්කොමල මිනිස්සු. ඒ නිසා අපි ඔක්කොමටම වැරදි වෙන්න පුළුවන්. අපි ඔක්කොටම හොඳ අපි ඔක්කොමලගේ හොඳ ගුණ තියෙන්න පුළුවන්. හැබැයි හොඳ නරක අපේ කවලමට තියෙනවා. එතකොට හොඳ ටික අපි වෙන් කරගෙන නරක ටික පාලනය කරන්න අපිට ඕන ධර්මයක් ඕන. එතකොට මේ ලෝකේ මිනිස්සු විවිධ සංස්කෘතීන් තුල ගත්තොත් එහෙම විවිධ විදියට හැසිරෙනවා. එයාලා සමාජයෙන් ඉගෙන ගත්ත දේවල් වලින් හැසිරෙනවා වෙන්න පුළුවන්. තමන්ම තනියෙන් හිතලා හැසිරෙනවා වෙන්න පුළුවන්. නමුත් බුදුදහම කියන්නේ එහෙම නෙමෙයි. බුදුදහමෙන් කරන්නේ මොකද්ද? සම්පූර්ණ අර තදංග. එහෙම නැත්නම් අපි අර බැලුම් බෝලයක් එහෙම නැත්නම් රබර් බෝලයක් යට කරන් ඉන්නකම් හොඳයිනේ. ඒ වගේ අපි ඔක්කොම ඉන්නේ යට කරන් ඉන්නකම්. ඕක අතහැරින ගමන්ම ඉවරයි ඔක්කොම. නමුත් බුදුදහම කියලා දෙන්නේ අපිට මොකද්ද? ඒක කරන්න එපා. ඒක ඔබ තද කරන් ඉන්නකම් විතරයි. ඕක අතහැරිච්ච ගමන් ඔක්කොම ඉවරයි. ඒ නිසා මොකද්ද කරන්න කියන්නේ? විස්කම්බන ප්‍රහාණයකට යන්න ඕනේ. අපි තදංග ප්‍රහාණය කරන් හිටියානම් ඊළඟට අපි යන්න ඕනේ මොකද්ද? විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ හරියට අර රබර් බෝලේ සම්පූර්ණ විසික් කරලා දානවා අපි. එහෙම නැත්නම් අපි තවත් විදිහකින් කියනවා නම් මේක අපි ටිකක් හොඳ යකඩයක් දානවා. මේක ඇතුළට රබර් බෝලේ ඇතුළට අපි යකඩ කෑල්ලක් දානවා. හොඳට බරක් හොඳට දානවා. අන්න ඒ වගේ අපි සතිය නම් වූ බර දානවා අපේ මේ කියන ස්වභාවයට. ඒක සරල වචන වලින් කිව්වොත් සායනාංශේ අපේ පින්වතුනි දැන් අපි අර මං මුලින් කිව්වාගේ මං කියලා කියන වචනේදී අපි තියනවා රාමුවක්. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙන. රාමුව කියන්නේ මොකද්ද? ඔක්කොම අපි මගේ අත්දැකීම්, මං පොඩි කාලේ ඉඳන් හිටපු විදිය, මගේ පෞල් පසුබිම්, මගේ සමාජ තත්ත්ව, මගේ ආර්ථික තත්ත්ව, ඊළඟට මට කරන්න පුළුවන් වෙච්ච දේවල්, ඊළඟට මගේ බලය, මේවා ටිකෙන් අපි හදාගත්ත යම් පන්නරයක් තියෙනවා. මේක මත තමයි අපි ඔක්කොම ඉන්නේ. ඒතකොට මේක ඝනකම් වෙන්න අපි අනිත් අයව මයින්නේ මට වඩා මෙයා පහත්. මෙයා මට වඩා උසස්. මෙයා නම් මට වඩා සමානයි ටිකක්. මෙන්න මේකට අපි කියනවා මානනය කියලා. දැන් මොකද වෙන්නේ? අපි කෙනෙක්ව දැක්ක ගමන් අපි විනිශ්චය කරලා ඉවරයි. මෙයා මට වඩා මෙයා අඩු කෙනෙක් නේ මට වඩා. හැබැයි එතනදී අපි මොකද කරන්නේ? අපි ටිකක් අන්න ඉස්සිලා ඉන්නවා එතනදී. එතකොට එනවා අපේ මමායනේ කියලා කියන ස්වභාවයේ ස්වરૂපේ එනවා. මෙයා මට වඩා අඩු කෙනෙක්. ඊළඟට මට වඩා වැඩි කෙනෙක් දැක්ක ගමන් අපි මානසිකවම යාට යටත් වෙනවා. මානසිකව අපි යටත් වෙලා ඉවරයි. මෙයා හවල් කෙනා. මෙයා මෙහෙමයි කියලා අපිම අර රාමුවත් එක්ක සංසන්දනය කරනවා. සමාන කෙනෙක් එක්කත් අපි සමානව හැසිරෙන්න උත්සාහ කරනවා.
ඒ නිසා අපේ පින්වතුනි මෙතන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. මෙන්න මේක තමයි දෙවනි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මාන්නය කියන එක. එතකොට මාන්නේ ditthිය පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි එක මොකද්ද? මාන්නය ප්‍රශ්නේ. ditthිය කියලා කියන්නේ මං වහගෙන ඉන්න කෙනා. මට වැහිලා ඉන්නේ. මේ ඉන්නේ යකෙක් වැහිලා. මේ ඉන්නේ ප්‍රේතෙක් වැහිලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අපිට. ඔබ මොකද මේ වෙලා තියෙන්නේ? ඔබ නෙමෙයි ඔය. මේ ඉන්නේ අපිට සමහර වෙලාවට අපිට යක්ෂාවේශ වෙන්න පුළුවන්. අපිට ප්‍රේතාවේශ වෙන්න පුළුවන්. ඊළඟට අපිට දේවාවේශ වෙන්නත් පුළුවන් වෙලාවකට. දෙවිවරු වගේ වෙනවා. ඕනම කෙනෙක් තියෙනවා දේව ගතිගුණ. ඕනම කෙනෙක්ගේ අර කියන ගතිගුණක් තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ ආවේශ වීම නතර කරන්න. මේකට කියනවා දිට්ඨිකරණ එකටපත් වෙනවා කියලා. අපි දිට්ඨිය අයින් කරන්න අපිට පුළුවන්ද? දිට්ඨිය අයින් කරන්නේ කොහොමද අපි? අපි දිට්ඨිය අයින් කරන්න නම් අපි දෙවියෙක් කියලා හිතන වෙලාවටත් දෙවියා වෙන්නේ කොහොමද අපි? ප්‍රේතයක් කියලා හිතන වෙලාවටත් අපි මොකද මේ අපි තියෙන ලෝකේ තියෙන ඔක්කොම මගේ කරගන්න හදන. ඊළඟට ආවේශය අපිට එනවා මොකද්ද? මට කැමති නැති දෙයක් මගේ අත් කවුරු හරි කරොත් එහෙම මට යන්නේ යක්ෂාවේශ වෙනවා. දැන් මේ මගේ අපි චරිත තියෙනවා. දැන් ඔබ දන්නවා බුදුදහමේ අපි කතා කරනවා චරිත කියලා අපි ඒවට කියනවා. මෙන්න මේ මානනයේ හින්දා අපිට දිට්ඨිය හින්දා පුදුමාකාර දුකකට අපිව පත් කරනවා. අපි පසුතැවිලි වෙනවා. ඊළඟට වේදනාව විඳිනවා. අපරාධි මේක මෙහෙම උනේ කියලා අපිට සමහරට හිතන්න ඉඩ තියෙනවා. අපරාධි ඊට වඩා හොඳ දෙයක් කරලා ඉන්න තිබ්බේ කියලා අපිට හිතෙනවා. ආදී විදිහට අපි ආවේගශීලී වේ නිසා අපේ මොකද වෙන්නේ? ස්නායු පද්ධතිය දුර්වල වෙනවා. ඊළඟට මනසේ කැකෑරෙනවා. මේක හරියට නිින්දක් යන්නේ. ඊළඟට ගත්තාම අපේ වචනේ නිසා පීඩා වෙන්න පුළුවන්. ක්‍රියාව නිසා පීඩා වෙන්න පුළුවන්. ඊළඟට දෙගුණලක් මේකෙන් පීඩා විඳිනවා. අපිත් පීඩා විඳිනවා, බාහිරත් පීඩා විඳිනවා. ඒකට කියනවා අත්තන්තප පරන්තප කියලා. එතකොට මෙන්න මේක අත්තන්තප පරන්තප කියලා කියන්නේ මොකද්ද? අනුන්ටත් දුක් දෙනවා, තමනුත් දුක් විඳිනවා. මෙන්න මේ ස්වභාවය අපි පූර්ණත්වයෙන් අයින් කරන්න වෙනවා අපිට. ඇයි එහෙම අයින් කරන්නේ අපි? අපේ සැනසීම වෙනින් අපිට වැඩක් නැහැ බාහිර ලෝකෙ කිසි කෙනෙක්. මොකද එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. අපි කියනවා නම් අනේ මම සමාජය වෙනුවෙන් මේවා කරන්න කියලා, ඒක වැරදි. එහෙම කරන්න බෑ අපේ පින්නතුනි. ඒ බුදුදහම ඒක තහනම් ඒ වචනේ. දැන් අපිට සමාජය කියලා අපිට කතා කරන්න පුළුවන් මම මේ පොදු යහපත වෙනුවෙන් මම වැඩ කරනවා කියලා. ඒක බුදුදහමේදී කියන කතාවක් නෙමෙයි. බුදුදහමේදී කියන්නේ මොකද්ද? නෑ. අපි වැඩ කරන්නේ මොකද්ද? මෙතන තියෙන ප්‍රශ්නටයි අපි වැඩ කරන්නේ. ඒකයි බුදුදහම කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ දෙගොල්ලක් කතා කරන්නේ නෑ. උන්වහන්සේ කතා කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? එතන විසඳගෙන ඉන්න. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හදාගෙන ඉන්න. මෙතනයි පිළිකාව තියෙන්නේ. ඒක සුව කරගෙන ඉන්න. මෙන්න මේකයි අපිට බුදුදහමේ ආමන්ත්‍රණය කරන්නේ. එහෙනම් අපි පින්වතුනි මේ ත්‍රිපිටකවල තියෙන වචන ඔක්කොම අපි කටපාඩම් කරගත්තා. ඒක අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ අපි පුහුණු කරේ නැත්තම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා විහාරයේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා මේ ඔය එන හැම ගේට්ටුවකටම දාන්න මකර තොරණ. ඔබ දන්නවා මේ අනුරාධපුර ගියොත් ඔබ දැකලා ඇති මකර තොරණ සංකල්පය කියලා කියන එක. මොකද්ද මකර තොරණෙන් අපිට කියා දෙන්නේ? මෙතනින් ඇතුල් වෙනවා නම් මේ ඇතුල් වෙන්න ඔබ පන්සලකට. මේ ඇතුල් වෙන්නේ හිත හදන තැනකට. මේ ඇතුල් වෙන්නේ ත්‍රිවිධ රත්නයේ තැනකට. ඔබ එන්න ඕනේ අවසර පදයක් අරගෙන. මොකක්ද අවසරයි කියලා කියන්නේ? ගුණයට වෙන්කර පුතුම් ස්ථානයට පිවිසීමට අවසරයි. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? ගුණය කියලා කියන්නේ මොකක්ද? අපේ තියෙන ගුණය කියලා ඇතුළේ එකක්. අපි මෙච්චර කල් සංසාර කාලයක් තිස්සේ ගොඩනගා ගත්ත වටිනා ගුණාංග තියෙනවා. මානුෂීය ධර්ම තියෙනවා. අන්නේ ගුණධර්ම උපනංගණ්ඩයි අපි මේ යන්නේ. ඒ වගේම අපේ තියෙන පහත් ගති ඒවා ටික සම්පූර්ණයෙන් ඉවත් කරන්නයි මේ යන්නේ. ඒකට ලෑස්තිද ඔබ? ඒක එහෙමනම් විතරක් මෙතනින් එහාට අඩිය තියන්න. මේ තියෙන්නේ මකරක් කියලා කියන්නේ අපිට දකින්න පුළුවන් සත්වයක් නෙමෙයි. විශ්වයේ මහා බල ශක්ති. මේ විශ්වයේ තියෙන බලයට වඩා එහා ගිය ශක්තියක් ගැන කතා කරන තැන තමයි මකරක් කියලා කියන ලාංඡනය අපි පාවිච්චි කරන්නේ. විශ්වයේ නැති මහා බලයකට අපි යන්නේ. හැමෝටම කරන්න බැරි දෙයක් කරන්නයි අපි යන්නේ. ඔබ ලෑස්තිද? එහෙනම් ඔබේ ඔය පළඳගෙන ඉන්න ඔටුන්න ගලවලා බිම දාලා එන්න උතනින් එහාට. මොකද්ද අපි පළඳගෙන ඉන්න ඔටුන්න මමත් වේ නම් ඔටුන්න මම පළඳගෙන ඉන්නවා. ගලවලා දාන්න ඕක. සැහැල්ලු වෙන්න. රජෙක් අපේ පින්වතුනි දවසක් කියනවා රජතුමා මේට ඕනේ වුණා දවසක් තමන්ගේ යාළුවෙක් හිටියා. යාළුවා කිව්වා රජතුමනි මම මේ ගමේ ගොඩේ ඇවිද්දා. පුදුම නිදහසක් තියෙන මම ගමේ ගොඩේ වැවකින් නෑවා. පුදුමාකාර නිදහසක් තියෙන්නේ.
හරිම සැනසීමයි මම නෙළුම් කැඩුවා. මම ඕලු කැඩුවා. මම ඒකේ වතුර ටිකක් හොඳට පීනුවා. මම තනියෙන් මේක කරේ. ඒතර රජතුමා කියනවා මොකද්ද සැහැල්ලුව කියන්නේ? මට ඊට වඩා මේ නාන තටාක තියෙනවා, උණු වතුර තියෙනවා. මේ සේවකයෝ මාව නාවනවා. මොකද්ද ඔය සැප? තනියෙන් ගිහින් බය බෑනේ. ඕලු කැඩුවා කියන්නේ මට නෙළුම් මල් ඕලු මල් ඕන තරම් උදේට කියලා දෙනවා. මොකක්ද ඒකේ තියෙන සැහැල්ලුව? නෑ රජතුමනි. ඔබ බලන්න ඔබ නාන්නෙත් කොහොමද කියලා. ඔබට පුළුවන් ඇඳුම් උනා දමලා ඔය වැඩි නා ගන්නවත් පොඩ්ඩක්. බෑනේ. ඔබ ඒත් රජ. ඒත් ඔබට අනිත් අය ආවතේව කරන්න ඕන. රජ කියන ඔටුන්න පල්ලෙන් ඉන්නේ ඔබ. ඔබට බෑ හරියට එබිලා නා ගන්නවා. එන්න රජතුමනි මම පෙන්නන්නම් ඔබට නිදහස කියන්නේ මොකක්ද කියලා. මේ ඉතින් රජතුමා වෙස් වලාගෙන යනවා. ගිහිල්ලා අර ඇඳුම් උනා දමලා තමන්ගේ ඔටුනු අරවා මේවා මේ යකඩ ආභරණ මහා මේල පළඳන ඔක්කොම ටික ගැලෙව්වට පස්සේ රජතුමා හිතනවා කොච්චර සැහැල්ලුද අනේ මෙහෙම ටිකක් ඉන්න තිබුණා මේ මිනිස්සු රජ කෙනෙක් කියලා මට පිදුවට මේ අනිත් මිනිස්සු කොච්චර සතුටින්ද ඉන්නේ බලන්නකෝ ගැමියෙක්ගේ තියෙන නිදහස කොච්චරද කියලා මම මේවා ඉල්ලගෙන ඔළුවට බර දවසම දරන් ඉන්න බෑ මට කොච්චර අමාරුයින්ද මං ඉන්නේ ආදී විදියට රජතුමා හිතන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ කියනවා අන්නේ වගේ තමයි මේ මමත්වයේ කියලා කියන මේ ආභරණ ටික අපේ ඔටුන්න මේ මහා බර මේ මුදු මේ ඊළඟට පළඳනා ටික අයින් කරාම අපි පුදුම සැහැල්ලුවක් තියෙන රාජාභරණයක එහෙම නැත්නම් රාජ ඇඳුමක තියෙන බර කොච්චර බරක්ද අපිට. ඇයි අපි මේක ගලවලා පොඩ්ඩක් නිදහස කොච්චර නිදහස්ද කියලා දැන් අරයා වතුරට බැහැලා ටිකක් පීනලා අර ස්වභාවික වතුරක ඉන්නකොට එයාට දැනෙන නිදහස කොච්චරද කියලා ඉතින් රජතුමා හිතනවා. ආන් මහණෙනි ආන් ඒ වගේ තමයි මෙන්න මේ අපේ තියෙන හිතේ තියෙන මේ අහංකාරය මමංකාරය මමායනේ කියලා කියන කාරණා ටික අතහැරියොත් පුදුම නිදහසක් අපිට එනවා. ඇයි අපිට බැරි මේ සුදු කඩදාසියක් වෙන්න බැරියයි. අපේ එකේ හැමතිස්සෙම මේ අපේ කඩදාසිය හැම එකක්ම ලියලා තියෙන ලියලා ඉඩක් නැහැ අපිට දැන් ලියා ගන්නවා. කිසි දෙයක් නැහැ. කියව ගන්නත් බෑ අපිට. පේන්නෙත් නැහැ මොනවද එක ගොඩේ ලියලා තියෙන්නේ. අපේ පිංගුගේ හිස් කඩදාසියක් වෙන්න. අන්න ඒක බුදුදහමේ අපිට කතා කරන දෙයක්. හිස් අවකාශයක් වෙන්න. බලන්න අපේ පිංගුගේ හිස් අවකාශයේ කොයිතරම් නිදහස්ද කියලා. අන්න එහෙම අවකාශයක් අපි කරගන්නයි අපේ මනස අපි මේ උත්සාහ කරන්නේ. මේවට අපි කියනවා තණ්හා මාන දිට්ඨි අපි අයින් කරනවා කියලා. ඒක ලේසි දෙයක් නෙමෙයි හරිම අමාරු දෙයක්. ඒක තමයි මාර යුද්ධය කියලා කියන්නේ අපේ පිංගුගේ. බුදුවරු යුද්ධ කරේ මොකක් එක්කද? බුදුවරු යුද්ධ කරේ තමන්ගේ හිතත් එක්ක. නැතුව වෙන බාහිර ලෝකයක් එක්ක නෙමෙයි. බාහිර ලෝකයක් එක්ක යුද්ධ කරා නම් බුදුරජාණන් වහන්සේ එහෙනම් යුද්ධයක් ඇත්තටම භෞතික යුද්ධයක් කරා වෙන්නේ මේක මානසික යුද්ධයක් තියෙන. එහෙනම් අපිට පේනවා අපේ මනස කොයිතරම් ලාමක වෙනවද? කොයිතරම් බොළඳ වෙනවද? කොයිතරම් අහංකාර වෙනවද? කොයිතරම් මමායනයකටපත් වෙනවද? අන්න ඒකට අපි කියනවා ලදරුකම කියලා. ඒවා අපිට කියන්නේ මොනවද? ලදරුකම කියලා. එතකොට මහණෙනි මේ ලෝකේ ඉන්නවා පුද්ගලයෝ තුන්දෙනෙක්. පළවෙනි පුද්ගලයා තමයි බයක් දැනෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒ බය දැනෙන්නේ බාලයාට මිස පඬිතයාට නොවේ. මොකද්ද මේ කියන්නේ බාලයා සහ පඬිතයා කියලා කියන්නේ කවුද? අපේ පින්වතුනි අපේ සිත ඒ තැනදී හැසිරෙන හැටි දකින්න පුළුවන් කෙනාට අපි කියනවා පඬිතයා කියලා. එන පඬිතයෝ නැහැ. පඬිතයා කියන්නේ කවුද? මේ හිත ඒ අවකාශවල වැඩ කරන හැටි. මෙන්න දැන් ඔන්න කෝපය කියලා කියන කෙන හැටි. මෙන්න තරහ කියලා කියන කෙන හැටි. මෙන්න මානය කියලා කියන එන හැටි. මෙන් උද්දච්චකම කියලා කියන එන හැටි. මෙන් එකට එක කිරීම එන හැටි. මෙන් අර අලාභය වෙයි කියලා බයට මෙන්න වක්‍රකම වලින් ලාභය හොයන හැටි මෙන්න එන විදිය. කියලා අන්න ඒක දකින්නට අපි කියනවා පඬිතකම කියලා. අපි හරි පාණ්ඩිත්‍යයක් අපේ එන්නේ කොහොමද? හිත වැඩ කරන හැටි අඳුරා ගන්න ක්‍රමවේදය අනුව. එතකොට අපේ පින්වතුනි බාලයා කියන්නේ කවුද? හිතට එන එක ක්ෂණිකව කරලා දානවා නම් අන්න එතන අපේ බාල බවක් අපේ තියෙනවා. අපි ඒකට සූදානම් වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. ඒක අපි මිනිස්සු. මේක අපේ ස්වභාවයෙන් එන එකක් නැතුව මේ ආහබන් මෙයාට විතරක් ආප එකක් මෙයාට විතර එහෙම එකක් නෑ. අපි ඔක්කොටම අවිලා තියෙන්නේ. ස්වාමින් වහන්සේ වෙච්ච අපිටත් එහෙමයි, අපේ පින්වතුන්ගේ ඔබටත් එහෙමයි. ඉතින් ඒකනේ අපි මේ ගලව ගන්න දඟලන්නේ. ඒකනේ අපිට අවවාද ඕනේ වෙන්නේ. අපි ස්වාමින් වහන්සේලාට ගෞරව කරන්නේ ඇයි අපේ පින්වතුන්? අපි ඇයි වන්දනා කරන්නේ ස්වාමින් වහන්සේලාට? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට පෙන්වන්න ඔබ වහන්සේගේ කොහොමද ඔබ වහන්සේ ඔබේ මම ආයනේ අයින් කරලා ඉන්න විදිය. ඔබ කොහොමද
ඕනෑම අවස්ථාවකට කොහොමද ඔබ ගැලපෙන්නේ ඉන්නේ අපිත් එක්ක. අපිට ඒක පෙන්වන්න ප්‍රායෝගික. ඔබ වහන්සේ අපි චීවර පිණ්ඩපාත ගිලානපච්ච සේනාසන ඉදිරියේ ඔබ වහන්සේ වෙනස් වෙන හැටි අපි දකිනවද? ඔබ වහන්සේ ස්ථාවර මට්ටමක ඉන්නවද? ඔබ ලාභ ඉදිරියේ සන්තෝෂ වෙලා සතුටු වෙලා වැජබිලා ඉන්නවද? ඊළඟට අලාභ ඉදිරියේ ඔබ කොහොමද හැසිරෙන්නේ? ඔබ කෑ ගහනවද, රණ්ඩු කරනවද, දඟලනවද, අරවා ඉල්ලනවද, මේවා ඉල්ලනවද? මේක අපි බලන්න. ස්වාමීනාස කියන්නේ කැඩපතක් වගේ කෙනෙක්. ස්වාමීනාසට පුළුවන් කැඩපතක් වෙන්න. අපිට බලන්න පුළුවන් ස්වාමීනාසගේ ජීවිතය දිහා කොහොමද මුන්වහන්සේ වැඩ කරන්නේ මේ වගේ තැන්වලදී. කොහොමද මුන්වහන්සේගේ ජීවිතය කොයි වගේද? ඒක තමයි අපේ පින්වතුනි මුළු විශ්වයටම ඕන කරන දැනුම. වෙන දැනුම් වලින් වැඩක් නැහැ. දැන් ස්වාමීනාස හිතන්න ආයතනයක් පාලනය කරන දැනුම කියලා කියන එක ඒකද අපිට ඕන වෙන්නේ හිත පාලනය කරන විදිහට දැනගන්න ඕන. ආයතනේ ඉන්නේ කවුද? මිනිස්සුયો. එතකොට ආයතනයේ පාලනය නෙමෙයි අපිට ඕනේ, මනුෂ්‍ය සිත පාලනය අපිට ඕනේ වෙනවා. ඒ නිසා අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට ආමන්ත්‍රණය කරේ හිත හැදුවා නම් හැම එකක්ම හැදුවා වගේ. හිත හදපු කෙනා තමයි නිර්වාණය හැදුවා කියලා කියන්නේ. හිත හදපු කෙනාමයි දුක නැති කරගත්ත වෙන්නේ. ඒ නිසා අපේ පින්වතුනි අපි මේ පන්සලට යම් තැනකින් ඇතුල් වෙනවද අපිට අවසරයි කියලා කියන්න වෙනවා. අවසරයි කියලා අඩිය තියන්නේ. ඇයි අඩිය තියන්නේ එහෙම? ඒකෙන් තේරුම තමයි මගේ මමත්වය, මම කවුද, මං අහවල් පුද්ගලයාද, මගේ නම මේකයි. ඒ ඔක්කොම අපි නම් ගොත් අයින් කරගන්නවා අපි. නාම ගොත්තං කියලා කියන්නේ ඒකයි. ඒව අයින් කරනවා අපි ඔක්කොම. ඒවා දැරහැවල් කියලා අපි කියන්නේ. දැරහැව කියලා කියන්නේ අපේ පින්වතුනි කරජ වෙලා වේලිලා යන වෙනස් වෙලා යන ශරීරේ. අපි කියන්නේ හැව කියලා. මේක අපි අයින් කරන්නේ නෙමෙයිද අපේ පින්වතුනි? අපේ පින්වතුන් මෙතන ඉන්නේ කවුරු හරි මේක අරන් යන්න ඉන්නවද? එහෙම අදහසක ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. ඒක අපි කවුරුත් මේක අරන් යන්නේ නෙමෙයි. මේක දාලා යන්න ඉන්න අය. ඇයි අපිට දැන් මේක දාලා යන්න අයින් කරන්න බැරි? මේ කය අයින් කරන අපි මොකටද මේ මනසේ ගොඩ ගැහිච්ච අර රොඩු ගොඩවල් මේ ඔළුවේ තාන් ඉන්නේ? ඇයි ඒව අයින් කරගන්න බැරි අපිට? අපිට පුළුවන් අපේ පින්වතුනි. ඒකයි අපිට ධර්මයෙන් අපි වැඩක් ගන්නවා කියන්නේ ප්‍රායෝගික ධර්මය කියලා කියන්නේ ඒකට. ඒ ප්‍රායෝගික ධර්මයේ ගන්න ගියාම සමහරවිට අපි ගැඹුරු දේවල් කතා කරනවා. හැබැයි අපිට මූලික ටික අපේ අමතක වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ පහනක් පත්තු කරන තැනේ ඉඳලා මලක් පත්තු පූජා කරන තැනේ ඉඳන් අපි ඉගෙන ගන්න වෙනවා. ඇයි අපි මේක කරන්නේ? මොකක්ද මේ අපි කරන දේ තේරුම? අනේ අපි දන්නේ නැති හින්දා ඇවිල්ලා ඉක්මනින් පත්තු කරනවා. පහන මේ මල් ටික ගෙනල්ලා මෙහෙම තියනවා. මොකක්ද මේ කියන්නේ? අපි බුදුරජාණන් වහන්සේ ළඟට එනවනම් අපේ පින්වතුන් ඉස්සර බුදුරජාණන් වහන්සේ ළඟට එන්න දෙන්නේ නැහැ. කොහොමද එන්න දෙන්නේ? ඒකේ තියෙනවා ක්‍රමවේදයක්. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න පුළුවන් ඉන්නේ මහරහතන් වහන්සේ කෙනෙක්ට. මහරහතන් වහන්සේ කෙනෙක් ළඟට යන්න පුළුවන් අනාගාමී කෙනෙකුට. අනාගාමී කෙනෙක් ළඟට යන්න පුළුවන් සකදාගාමී කෙනෙක්ට. සකදාගාමී කෙනෙක් ළඟට යන්න පුළුවන් සෝවාන් කෙනෙක්ට. සෝවාන් කෙනෙක් ළඟට යන්න පුළුවන් දසසිල් සමාදන් වෙච්ච භික්ෂුවකට. දසසිල් සමාදන් වෙච්ච කෙනෙක් ළඟට යන්න පුළුවන් අටසිල් උපාසක කෙනෙකුට. අටසිල් උපාසක කෙනෙක් ළඟට යන්න පුළුවන් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට. අන්න එහෙම ක්‍රමවේදයක් තිබ්බා. ඒකයි ඔබ දන්නවා අපේ රටට මිහිඳු මහරහතන් වහන්සේ වඩනකොට කී නමක් වැඩම කරාද අපේ පින්වතුන්? නේ අපි කියනවානේ කී නමක් එක්කරන් ආවා කියලාද කියන්නේ. ඔව්. 5 නමක් කරන් ආවා කියලානේ කියන්නේ නේද? උපාසක කෙනෙකුට තරං ආවා බණ්ඩුක උපාසක කියලා. මොකද හේතුව දෙන්නේ නැහැ ඍජුව කෙනෙකුට එයාලත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. ඇයි හේතුව? මේ එයා අර දැන් උපාසක මහත්තයා කියනවා මෙන්න මෙහෙමයි උපාසක කෙනෙක්ගේ තේරුම මොකද්ද අපේ පින්වතුනි? උපාසක කියලා කියන්නේ උපායක් තියෙනවා අපි. සංසාරයට නොවැටෙන උපාය දන්න කෙනාට අපි කියනවා උපාසක. උපාය දැනගෙන සකස් වෙච්ච කෙනාට අපි කියනවා උපාසක කියලා. අපේ pāli භාෂාවේ මේක විසන්දි වෙලා තියෙන එහෙම. එතකොට උපාය කියලා කියන්නේ මොකද්ද? සංසාරයට නොවැටෙන විදිහට අපි යමක් කරන්නේ කොහොමද? ස්වාමීනි මං තමයි ගම් ප්‍රධානියා. මං ඔබට වරප්‍රසාදයක් ගෙනාවා කියලා දුන්නොත් අන්න එතන ඉවරයි. අර පුද්ගලයා දෙන කෙනා දෙන්නේ මොකද්ද? ඒ දෙන්නේ මහා ගිනි ගොඩක් දෙන්නේ. කාටද දෙන්නේ? අර හිත හදාගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙකුට. එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙකුට එවැන්නක් දීලා මොකටද ගිනි තියාගන්නේ කෙනෙක්? ඒ නිසා උපාසක මහත්තයා කියනවා ඕ විදිහේ කරන්න එපා. ඕක නෙමේ ක්‍රමේ. ඔබ සකස් වෙලා දන් දෙන්න. සකසිලා දන් දෙන්න. කවුද ඔබ මේ දන් දෙන කෙනා? ඔබ කියන්න ඕනේ මං ගම් ප්‍රධානියද කවුද කියලා. ඔබ කියන්නේ මම මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පෙළෙන කෙනෙක්.
මට ඕනේ ඒ රාග ද්වේෂ මෝහ ඉවත් කරගන්නයි මම මේ අත්හරින්නේ ඔබ වහන්සේ ඉදිරි. අන්න ඒක කියලා දෙන්න. අන්න ඒක කරනවා කවුද? උපාසක මහත්තයා මේ ළඟට එන කට්ටිය. ඒතකොට යාලා හිතනවා ඇයි එහෙම කියන්නේ ස්වාමීනි මෙයා මෙහෙම මට කිව්වා. ඇයි මට මෙහෙම කියන්නේ? අන්න ඒක අහන්න දෙනවා ස්වාමීන් වහන්සේගෙන්. එතකොට බලන්න අර අන්න ඒ වගේ ක්‍රමවේදයක් තිබ්බා. ඉතින් එක භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ හරිම දැනුගත් ඒ කාලේ හිටිය විදිහට. කොච්චර දැනුගත්ද කියනවා නම් උන්වහන්සේට හැමදාම තියෙනවා දේශනා දෙන්න තියෙනවා. ඉතින් දේශනා දෙනවා දවසකට පැය 12ක් විතර මේ භික්ෂුන් වහන්සේ වැඩ කරනවා. කොච්චරද කියනවා මේ 500,000 පිරිස් තමයි මේ භික්ෂුන් වහන්සේ ළඟට එන්නේ දේශනා අහන්න. ඉතින් දවසක් මේ දේශනා අහපු එක ගෝල ස්වාමින් වහන්සේ කෙනෙක් රහත් භාවයට පත් වෙනවා. රහත් භාවයට පත් වෙලා හිතනවා අනේ අපේ ගුරු ස්වාමින් වහන්සේ මොන තරම් කැප වෙනවද? මොන තරම් ශ්‍රේෂ්ඨද? අනේ උන්වහන්සේ මොන තරම් විමුක්තියක ඇද්ද කියලා හිතනකොට අනේ ගෝල ස්වාමීන් වහන්සේට තේරෙනවා මේ ස්වාමින් වහන්සේට මොකුත් නැහැ. උන්වහන්සේ මේ ලොකු තනතුරු තාන්නමාන දැනුම කියලා කියන එක මත තමයි ඉන්නේ. මොනවත් ලැබපු දෙයක් නැහැ නේද කියලා හරි දුකක් ඇති වෙනවා. මොකක් ඇයි දුක ඇති වෙන්නේ? Tamanට මෙච්චර නිවනක් වෙන්න පුතුමන් වහන්සේ හිස් කෙනෙක්. හැබැයි ඒකෙන් තේරුම් ගන්න මොකද්ද අපි ධර්මයෙන් පුළුවන් අපි හැදෙන සමහරට ස්වාමින් වහන්සේ නිවන් දැකලා නැති වෙන්න පුළුවන්. නමුත් අහන කෙනාට නිවන් දකින්න පුළුවන්. බලන්න මේ ධර්මයේ තියෙන විශේෂත්වය. එතකොට අපිට පේන දේ තමයි මොකද්ද? අර ගෝල ස්වාමීන් වහන්සේ හිතනවා අනේ උනාට බෑ මෙච්චර මේ සුවපද්දයක් උන්වහන්සේ නිසා අපි ගත්තේ. මේක උන්වහන්සේට දෙන්න ඕනේ කොහොමද? දැන් ගිහින් අහනවා මේ ස්වාමීනි ඔබ වහන්සේත් එක්ක මට සාකච්ඡා කරන්න ඕන ධර්ම කාරණාවක් පිළිබඳ කිව්වම ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ තනි කෙනෙක් එක්ක කතා කරන්න මට වෙලාවක් නැහැ. මම කොහොමද තනි කෙනෙක් එක්ක කතා කරන්නේ? මට 500,000ක් විතර එන පිරිස ඉන්නේ. මට එහෙම කතා කරන්න බෑ. ඔබ වෙන කෙනෙක් එක්ක කතා කරගන්න කියලා. දැන් මෙයා දෙවනි දවසෙත් එනවා. තුන්වෙනි දවසෙත් එනවා. දැන් මෙයා කැමති වෙන්නෙම නැහැ. නමුත් මේ ගෝල හිමිනම මේ භික්ෂුව ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබට පුළුවන්ද ඕනම දෙයක් ඉදිරියේ බය නැතුව ඉන්න? ඕනම දෙයක් ඉදිරියේ ශෝක කරන්න නැතුව ඉන්න පුළුවන්ද? ඕනම දෙයක් ඉදිරියේ සැකසහිත නැතුව ඉන්න පුළුවන්ද? ඒක මෙහෙමයි කියලා දැන් ධර්මයෙන් විශ්ලේෂණය කරනවා. ධර්මයේ කියා දෙනවා. නෑ ස්වාමීනි ප්‍රායෝගිකව පුළුවන්ද ඔබට? කියලා කිව්වා මට ඕන එකකින් පුළුවන්. කියද්දිම අර භික්ෂුන් වහන්සේ මායාවකින් මොකද කරන්නේ? මහා අලියෙක් දරුණු අලියෙක් මවලා කෑ ගහගෙන එන අලියෙක් තමන්ගේ ඉදිරියට තමන්ව මරන්න එන අලියෙක්ව මවලා පෙන්නකොට අර භික්ෂුන් වහන්සේ කෑ ගහගෙන බය වෙලා දුවනවා. දැන් අන්න බය කියන එක, තැතිගැන්ම කියන එක, ජීවිත ආශාව කියන එක තමන්ට තියෙන බව අඳුරගෙන මෙයා අයින් වෙලා ගියා. දැන් තේරුම් ගත්තා අයියෝ මම මේ මොකද්ද කරගත්තේ? මම බයයිනේ මරණයට. මම කොච්චර බය කෙනෙක්ද මරණයට. මම මැරෙන්න බය. ඇයි මම මැරෙන්න බය වෙලා ඉන්නේ? මගේ මේ තියෙන මේ තනතුරු, මගේ තියෙන මිනිස්සු මට කරන වරප්‍රසාද මාව පිළිගන්නවා. මට කොච්චර අවස්ථා දෙනවද මිනිස්සු? ඒකයි මට මේ බය වෙලා ඉන්නේ. නෑ මං සතියෙන් නිවන් දැකලා එන්න ඕනේ. මේක හරියන්නේ නෑ. මම නිවන් දැකලාම එන්න ඕනේ. සතියක් මට ඇති. මං ටක් ගාලා මේ සතියෙන් නිවන් දැකලා එන්න ඕනේ කියලා. දැන් මෙයා හිතනවා මේ ආරණ්‍යයකට යන්න එපා. කොහෙටද යන්නේ? මේ දැනට ඉන්න බුද්ධිමත්ම භික්ෂුන් වහන්සේ කොහෙද කියලා දැන් හොයනවා හැමතැනම පරීක්ෂා කරලා. ඉතින් දැනට ඉන්න බුද්ධිමත්ම කියන්නේ බුද්ධම භික්ෂුන් වහන්සේ මේ අහවල් ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්න උන්වහන්සේව හම්බ වෙන්න එහෙනම් යන්න ඕනේ කියලා දැන් යනවා. ගිහිල්ලා කියනවා භික්ෂුන් වහන්සේ කෙනකින් අහනවා ගිහින් මේ කෝ ලොකු හාමුදුරුවෝ කියලා. ලොකු හාමුදුරුවෝ ඉන්නවා ඇතුලේ ඉන්නේ කියලා. ඉතින් හරි අමාරුයි දැන් හම්බ වෙන්න යන්න දෙන්නෙමනේ. අනිත් භික්ෂුන් වහන්සේලා අහනවා ඇයි මොකද්ද දැනගන්න ඕනේ අපි කියා දෙන්නන්නේ. ඒතකොට කියනවා නෑ මම මේ අහවල් භික්ෂුන් වහන්සේ. ඔයාලත් කතා කරන්න බෑ මාත් එක්ක. මට පෙන්වන්නේ ඉහළම එක්කිනාම. දැන් මෙයා යනකොට ඔක්කොමලා දන්නවා වැඩි මොකද්ද දැන් කරන්න යන්නේ කියලා. ඉතින් ලොකු හාමුදුරු ළඟට එක්කරන් යනවා ඒ නායක භික්ෂුන් වහන්සේ ළඟට. භික්ෂුන් වහන්සේ ළඟට එක්කරන් ගියාම කියනවා ඔබට මට වඩා දැනුමෙන් පිරිපුන් අතිශය දක්ෂයෙක් මම ඔබට මුණ ගැස්සන්න යන්නේ. ඒ නිසා ඔහුගෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ. කවුද මේ ස්වාමීනි භික්ෂුව? මං අහලා නැහැනේ. ඔබ වහන්සේනේ මං අහලා තියෙන්නේ.
අපි අර පුංචි මේ ගිය සතියේ මහාන වෙච්ච භික්ෂුන් වහන්සේ ඉන්නවා. එයා තමයි හොඳම කෙනා මේකට. ඒ නිසා යන්න ඒ භික්ෂුන් වහන්සේ ළඟට කිව්වහම මෙයාට හරි තරහ යනවා. ඊට පස්සේ අහනවා ඔබට නිවන් දකින්න ඕනේ. එහෙම නැත්නම් ඔබේ තනතුර තියාගන්න ඕනේ. නෑ නෑ මම නිවන් අයන යන්න රැත් එක්ක. ඒ දැන් මේ පොඩි හාමුදුරුවෝ එක්ක රැන් යනවා. මේ පොඩි හාමුදුරුවෝ හොඳ අවබෝධයටපත් වෙච්ච උතුම් නිර්වාණ අවබෝධය වෙච්ච පොඩි හාමුදුරුවෝ කෙනෙක්. දැන් පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ? පොඩි හාමුදුරුවෝ දන්නවා ලෙඩේ මොකද්ද කියලා. මොකද්ද ලෙඩේ? අපේ නම්‍යශීලීත්වය, නිහතමානීත්වය නැතිවීම සහ තානාන්තර ඊළඟට අපේ අත්දැකීම්, අපේ බලය, අපි මේ සමාජයෙන් අපි ලබාගත් දේවල් අපි අපේ ඔළුවේ ගොඩ ගහගෙන ඉන්නවා. දැන් මේක නැති කරන්න දැන් මේ පුංචි හාමුදුරුවෝ කියනවා ස්වාමීනි අර බැවට බහින්න කියලා කියනවා. ඇයි බැවට බහින්නේ? ඒක තමයි පුහුණුව. බහින්නයි කිව්වේ බැවට කියලා දැන් ඔන්න සැරක් දානවා. දැන් අර භික්ෂුන් වහන්සේ ඉතින් බැවට බහිනවා. ගොඩට එනවා කියලා කිව්වම ආයෙ ගොඩට එනවා. තව ටිකක් ගැඹුරට යනවා. දැන් ඉතින් මෙයා දැන් කීකරු වෙනවා. ඉතින් කල්පනා කරනවා බලන්න මම මෙච්චර මේ උසස් භික්ෂුන් වහන්සේ කෙනෙක් මාව කී දෙනෙක් පිළිගනවද දැන් මාව මේ නිකන් මේ හරිම ජරා තත්වයකට නෙමෙයි පත් කරන්න හදන්නේ කියලා දැන් මෙයාගේ හිතත් එක්ක මෙයා දඟලනවා. දැන් ආපහු කරවටක්ම බහින්න කියලා කියනවා. ඉතින් කරවටක් වැස්සට පස්සේ කීකරු බව ඔන්න සනාත කරනවා. දැන් මොකද පොඩි හාමුදුරුවෝ කියන දේ අහනවා. දැන් පොඩි හාමුදුරුවෝ කියන වචනෙට අවනත වෙනවා. දැන් කල්පනා කරනවා කමක් නැහැ. මට ඕනේ නිවන. මට දැන් පොඩි හාමුදුරුවෝද කවුද නෙමෙයි. මොකද්ද මට කියන්නේ මම මේක කරනවා දැන් කියන තැනකට ඒ අර භික්ෂුන් වහන්සේපත් වුණා. පත් වෙලා පොඩි හාමුදුරුවෝ අහනවා මෙහෙන්න කියලා එක්කරගෙන ගිහින් හුඹස් කටවල් ගොඩාක් පෙන්නනවා. දැන් කියනවා මෙන්න නය ඇතුළට දානවා ඇතුළට යනවා ඕකව අල්ල ගන්න බලන්න කියලා. ඊට පස්සේ මං නයි අල්ලන්න දාව මෙතෙන්ට. නෑ නෑ අල්ලන්න ඕන ඔබ. කොහොම හරි නය අල්ලලා පෙන්නන්න ඕන. ඉතින් දැන් පොඩි හාමුදුරුවෝ කෙවිතක් තියාගෙන බලන් ඉන්නවා කරන දිය. දැන් අර හාමුදුරුවෝ එතෙන්ටත් දුවනවා, අතෙන්ටත් දුවනවා, අරහෙටත් දුවනවා, මෙහෙටත් දුවනවා. දැන් අර කටවල් හයක් තියෙනවා. හය තැනම දුවනවා දවස පුරා. ඊට පස්සේ අර පුංචි හාමුදුරුවෝ කෝට්ටෙන් එකක් කකුලට ගහනවා. මෝඩ භික්ෂුව එක වලක් වහ ගන්නවා කියලා කිසර කරනවා. අර භික්ෂුන් වහන්සේ හිතනවා මොකද්ද මේ කියන්නේ මේ කියලා එයා කල්පනා කරනවා. දැන් එයාගේ දැනුම පාවිච්චි කරනවා. දැන් එයා දන්නවා ඔක්කොම. නමුත් දැනුම පාවිච්චි කරගන්න බෑ. දන්න කෙනෙක් නේ. ඉතින් එයා මොකද කරන්නේ? ඔන්න එක හිලක් වහ ගන්නවා. අතින් වහ ගන්න දැන්. එතකොට අනිත් එක කකුලකින් වහගෙන දැන් හරි ඇදීලා ඉන්නවා. අනිත් අතිනුත් වහගෙන දැන් බුදිය. ඉතින් කොහොම හරි අනිත් ඒවා එතකොට විවෘතයි. ඊට පස්සේ කියනවා මෝඩ මහන ඕක වහන් හිටියොත් කොහොමද අනිත් ඒවා වහගන්නේ කියලා කිව්වහම කල්පනා කරනවා මොකද කරන්න ඕනේ? නෑ මම මැටි ටිකක් හදා ගන්න ඕනේ. මේවා වහන්න නම් හොඳට වැහෙන්න නම් හොඳ මැටි ටිකක් හදා ගන්න ඕනේ. ඒක මල් ළඟ නෑ දැන්. මම හදා ගන්න ඕනේ බාහිරින්. කොහොමද හදා ගන්නේ? මට පස් ටිකක් ඕනේ වෙනවා හොඳ තුනී පස් ඕනේ වෙනවා, හලපු පස් ඕනේ වෙනවා, වතුර ටිකක් ඕනේ වෙනවා. මම මේක එකට දාලා හොඳට කවලම් කරලා අනන්න වෙනවා. හැබැයි අනන්ද ඉතින් හරි අමාරුයි. හැනෙනකොට ජරාව ගැවෙනවා මේක. එහෙම තමයි. හැබැයි මේකේ ප්‍රතිඵලය මට කියන වැඩේ කරලා ඉවර කරන්න පුළුවන්. ඒ නිසා මම මැටි ගුලියක් ගන්න ඕන දැන් මේ භික්ෂුන් වහන්සේ අර ටික කළා අර ණයාව අල්ලලා පෙන්නනවා. ඉතින් එච්චරයි. හැබැයි යාට ඒක අදහසක් නැහැ. දැන් එක්කරගෙන ගිහින් ආපහු නායක හාමුදුරන්ට කියනවා නායක හාමුදුරේ මෙයාද මැටි සෙල්ලම කරා ඊළඟ වතුර බහලා ඉන සෙල්ලම කරා. දැන් සෙල්ලම් දෙකක් ඔන්න කළා ආවේ. මම ඔන්න මගේ වැඩේ ඉවර කරා. ඉතින් අර නායක හාමුදුරුවෝ අහනවා හරි භික්ෂුව දැන් ඔබ මොනවද තීරුම් ගත්තේ? කියලා කියනවා ස්වාමීනි මොකද්ද මට කරපු මේ බලු වැඩේ? මේ පොඩි එකෙක් ධම්මලා මාව මේ තත්ත්වයට පත් කරන්න තරම් ඔබ වහන්සේ මාව මැටි අනවන්න තරම් ඔබ වහන්සේ මොකද්ද තියෙන උවමනාව මගෙන් කරගන්න කියලා. ඉතින් තාම ඉගෙනගෙනද නැහැ ඉතින්. ඊට පස්සේ අනිත් දවසේ ඊටත් වඩා පොඩි හාමුදුරුවෝ කෙනෙකුට ආපහු බාර දෙනවා. මෙන්න මේකෙන් අපේ පින්වතුනි මේකෙන් කියලා දෙන කාරණාව තමයි අපි ජීවිතයේ අපේ අත්දැකීම් ජීවිතයේ අපි ගොඩනගාගත්ත දේවල් ජීවිතයේ අපිට ලැබිච්ච දේවල් අපිට හොඳයි. ඒක ලෞකික ජීවිතයක තියෙන අපේ ආභරණ ටික. අපේ ලෞකික ජීවිතයේ තියෙන ඔටුනු ටික. මේ ටික අරගෙන අපිට බෑ අපිට දෙන්නේ අපේ පින්වතුනි පුංචි දොරක්. අපිට දීලා තියෙන නිවන් දොරටුව කියලා කියන එක අපිට බෑ ඔය ඔටුනු පැලැන්දෙන් ඇතුළේ යන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට මහා විශාල දේවල් අරන් යන්න පුළුවන් දේවල් නෙමෙයි. අපිට අපේ කයවත් අරන් යන්න බැරි සියුම් පිරිසිදුම සිතක් විතරක් ඇතුළට යන්න පුළුවන් තැනක් තමයි අපිට නිවන් දොරටුව කියලා දීලා තියෙන්නේ.
ඒක හදාගන්න අපි මොකද කරන්න වෙන්නේ? මේ ඔක්කොම අපේ අර ආභරණ ටික ගලවලා ඉන්න වෙනවා. අපි පළඳගෙන තියෙන ඔක්කොම ගලවලා ඉන්න අපි හම්බ කරන් තියෙන සමාජය ඔක්කොම අතාරින්න වෙනවා. ඊට පස්සේ තමයි අපේ කයත් අතාරින්න වෙනවා. ඊට පස්සේ තමයි අර සියුම් මනසින් අපිට එහා පැත්තට යන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක අපි ඔක්කොමලා තේරුම් ගන්න. අපි අවුරුදු ගාණක් අපි භාවනා කරත්, අවුරුදු ගාණක් අපි ධර්ම දේශනා ඇහුවත්, අපි රීට්‍රීට් කරාට මාස ගාණක් එක දිගට රීට්‍රීට් කරත් අපේ පින්වතුනි මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. ප්‍රඥා කියලා කියන්නේ ඒකයි. ප්‍රඥාව කියලා කියන්නේ බුද්ධියෙන්ම කරන්න ඕන දෙයක් මේක. අපිට සම ප්‍රඥා, සම සමාධි, සම ප්‍රඥා මේ දෙක හරිම වැදගත්. දැන් බුදුවරු අපේ පින්වතුනි බලන්න බුද්ධත්වයට පත් වෙනකොට සමාධිමත් වෙච්ච කොච්චර පිරිසක් හිටියද එදා සමාජේ. සමාධියෙන් මහා වැඩ කරන්න පුළුවන් අය හිටියා. නමුත් සමාධිය නෙමෙයි මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රඥාව කියලා කියන එක. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? අපිට ප්‍රඥාව කියලා කියන වචනයෙන් තේරෙන්නේ කොහොමද අපි මමත්වය අයින් කරගන්නේ? කොහොමද අපි සියුම් මනසකට එන්නේ? අපි පාරිශුද්ධ මනසකට එන්නේ අපි කොහොමද? රාගය අයින් කරන්නේ අපි කොහොමද? ද්වේෂය අයින් කරන්නේ අපි කොහොමද? මෝහය අයින් කරන්නේ කොහොමද? ද්වේෂය කියලා කියන්නේ අපේ පින්වතුනි මොකද්ද? අපිට තියෙන ද්වේෂය කියලා කියන්නේ රාගයේ අනිත් පැත්ත. අපිට ඕන දේ සිද්ධ වෙන්නේ නැත්නම් අපි තුල ඇති වෙන මහා ගින්නකට අපි කියන රාග ගින්න කියලා. දෙවනි ගින්න අපේ පින්වතුනි. ඒක ඇති වුණාම පිච්චෙන පිච්චිල්ල දන්නේ ඒ ඇති වෙන කෙනා විතරයි. ඒකට අපි කියනවා රාගයේ පළවෙනි ගින්න නත්ති රාගෝ සමෝඅග්ගී. මහණෙනි මේ ලෝකෙ පිච්චෙන වැඩිම පුරම පිච්චෙන ගින්නක් තියෙනවා නම් ඒ තමයි රාග ගින්න කියලා කියන්නේ. රාගය කියලා කියන්නේ අපිට ඕන දේ ලබා ගැනීම සඳහා දඟලන දැඟලිල්ලට අපි කියනවා රාගය කියලා. අපි ජීවිතේ කොච්චර දඟලලා ඇද්ද අපේ පින්වතුනි අපි. ඒක ඇවිලුනහම ඇවිලිච්ච කෙනෙක් අපි. අපි හොයනවා. ඉතින් ඒ හිවිල්ල හොයන්න අපි පිච්චි දඟලනවා. දෙවනි ගින්න තමයි මේ අපිට ඕන කරන අපි හිතන ලෝකේ අපිට නැති වුණා. අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක කැඩුනොත් එහෙම එතනින් ඇති වෙන ඊළඟ ගින්න තමයි ද්වේෂ ගින්න. ඒක අරිට වඩා දරුණුයි. ද්වේෂ ගින්න. එතකොට මේ ද්වේෂ ගින්න අලු කරනවා. දැන් මොකක් හරි ගින්නකින් කෙරෙන්නේ මොකද්ද අපේ පින්වතුනි? පිච්චිලා අලු කරන එක තමයි කරන්නේ. අන්න ඒක අපිට වෙනවා. මෝහය කියන්නේ ඊටත් වඩා ප්‍රබල ගින්න. මෝහ ගින්න කියලා කියන්නේ මෝඩකම. යථාර්ථවාදී නොවීම, ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. මෙන්න මේක ඇති වුණොත් එහෙම ඇතිවන ගින්න ඊටත් වඩා ප්‍රබලයි. ඒ නිසා මේ කාරණා තුන තමයි අපේ පින්වතුනි බුදුවරු අපෙන් අයින් කරන්න අවශ්‍ය කරන මග අපිට පාදලා දෙන්නේ. එතකොට අපි ඒ තැනටද අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ අදහසක් දෙන භික්ෂුන් වහන්සේ නමක්ද අපේ ගුරුවරයා. එහෙම නැත්නම් ඒ උත්තරීතර අවශ්‍යතාවය ඉටු කරන තැනද අපේ පන්සල. මෙන්න මේ ටික අපි සකස් කරගන්න ඕන අපේ පින්වතුනි. මේක නැතුව අපි මොකද්ද මේ කරන දේ? ඒ නිසා අපිට ඕනේ නිවන් දකින්න. අපේ ඒකායන පරමාර්ථයේ සසර දුකින් අත මිදීම අපිට වෙන කිසිම දෙයක් නෙමෙයි. අපිට අනිත් දේවල් ලබා ගන්න පුළුවන්. අපේ පින්වතුන් දක්ෂාය සමාජීය වශයෙන් ගත්තොත් ඔබ තරම් දක්ෂ කෙනෙක් තවත් නැහැ. ඔබේ වෘත්තීන් අනුව ඔබ තමයි ඉහළම පුද්ගලයෝ මෙතන ඉන්නේ. ධර්මයේදීව නැහැ. අදාළ නැහැ අපිට. ඒ මොකද ධර්මයේදී අපි ඔක්කොමලා එකයි. අපි ඔක්කොමලා මිනිස්සු. ධර්මයේදී අපි ඔක්කොමලා එක වෙන්න ඕනේ. ඒ නිසා අපි ධර්මයේ කියන වචනෙන් එකතු වෙනවා නම් අපි ඔක්කොමලා එකට අපි ඔක්කොමලා එකයි. ඒ නිසා වෙනසක් නැහැ. ස්වාමින් වහන්සේත් එකයි අපේ පින්වතුනුත් එකයි. ඒක කිසි වෙනසක් නැහැ. වෙනස මොකද්ද? ස්වාමින් වහන්සේ ක්‍රමවේදයේ කියා දෙනවා සහ උන්වහන්සේ ආදර්ශමත් වෙනවා. ස්වාමීන් වහන්සේ කැඩපතක්සේ ක්‍රියා කරනවා. අපේ පින්වතුන්ට ඇවිල්ලා ස්වාමින් වහන්සේ තුලින් බලන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ කියලා. අන්න එතනයි වෙනස තියෙන්නේ අපේ පින්වතුන්. ඒතර ස්වාමින් වහන්සේ කෙනෙකුට අපේ පින්වතුන් වන්දනා කිරීමේ ඉඳලා ස්වාමින් වහන්සේ අපේ පින්වතුන් හැමතිස්සෙම ක්‍රමානුකූල කරවන්න ඕනේ. ඒක තමයි අපේ නියම ධර්ම මාර්ගය කියලා කියන්නේ. ඒකට කියනවා නියම ධර්ම මාර්ගය. අඩු ගානේ අපේ පින්වතුනි මේ පන්සලේ දොරටුවෙන් එන්න දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අරක සිහි කරේ නැත්තම්. ස්වාමීන් වහන්සේ සැර දානවා එතනදී. ඔබ සිහි කරාද එතන කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අවසර පදේ අරගෙන ආවේ. දැන් අපේ පින්වතුන් අහලාද ස්වාමීන් වහන්සේට අවසරයි කියලා කියන අදහසක් තියෙන අපේ සමහර පළාත්වල තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ අවසර කියලා කියන්නේ. අවසර කියලා කියන එකේ ඒ පදේ ආවේ කොහොමද? අර අවසරයි කියලා කියන පදේ ගන්න ඕනේ අපි ස්වාමීන් වහන්සේ කියන අවසරයි කියලා එහෙම කතා කරන්නේ මොකද්ද? අර අවසරයි කියන එකෙන්ම අපි සිහිය පිහිටව ගන්න ඕනේ. මේ ලෝකය කොහොමද? ජීවිතේ කොයි වගේ එකක්ද?
මානයද තියෙන්නේ තණ්හාවද තියෙන්නේ මොකද්ද මේ වෙලාවේ සිතේ ක්‍රියා කරන්න කියලා ඒක අපි කාලයක් ගන්නවා පොඩි හිත දිහා බලන්න අවසරයි කියලා කියනකොටම අපි බලන්නේ මනස දිහා. අන්න ඒක ඇති කරගත්ත තැන ඉඳලා අපේ පින්වතුනි අපි යන්නේ පුංචි ලස්සන ගමනක මේ යන්නේ. එතකොට අර අපේ පින්වතුන් දැකලා ඇති සුරංගනා කතා, හැරි පොටර් වගේ කතා දැකලා ඇති. ඒවැ තියෙනවා හරිම වටිනා අදහස් දෙනවා අපිට. නිවන් ගමන වගේ අපි හරියට කොයි වගේද කියනවනම් අපි නිවනට යන්නේ අන්නේ ක්‍රමයකට. මොකක්ද? පළවෙනි කොටසක් තියෙනවා, දෙවෙනි කොටසකින් ඉටු කරගන්න කොටසක් තියෙනවා, තුන්වෙනි කොටසකින් ඉටු කරගන්න කොටසක් තියෙනවා. මෙන්න මේ වගේ අපේ ක්‍රමානුකූල බවක් තියෙනවා. එතකොට අපේ හිත ටික ටික තමයි ශක්තිමත් වෙන්නේ. එකපාරටම සිත් ශක්තිමත් වෙන්නේ නැහැ අපේ පින්වතුනි. කාගේවත් එහෙම වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දන්නවා ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකව ආපු ගමන් මඟ තුල එක අවුරුදු 4-5ක් මේ පුංචි ක්ලේශයක් නැති කරගන්න කොච්චර දැඟලුවද කියලා. ක්ලේශ වලින් පිරීලා හිටපු අය කොහොමද ක්ලේශයක් අයින් කරන්න කොච්චර දඟලන්න ඕනද? ඒ අර මමායනේ අයින් කරන්න කොච්චර දඟලන්න වෙනවද? අභිමානය නැති කරගන්න කොච්චර දඟලන්න ඕනද? මේ මේ අවල් කිනා නේද මම කියලා කියන එක නැති කරගන්න කොච්චර දඟලන්න ඕනද? ඊළඟට ඇයි මම මෙහෙම හිඟා කන්නේ? ඇයි මම මෙහෙම පිටු සිඟා වඩින්නේ? ඇයි මම මෙහෙම කෙනෙකුගෙන් ඉල්ලන්නේ? මේ කවුරු හරි දෙන එකක් කාලා නේද මම ඉන්නේ? අන්න ඒක නැති කරගන්න කොච්චර බලන්න. ඒක තමයි අපේ පින්වතුන් නිහතමානීත්වය වෙන්නේ. ඒවෙන් තමයි පන්නරයක් එන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබේ ළඟට ඇවිල්ලා දාන්නේ ටිකක් වළඳනකොට ඒක වෙනම අර්ථයක් අපේ පින්වතුන්. දැන් අපේ පින්වතුන්ට බලන්න ඔබට ආරාධනා කරපු තැනකට ඇවිල්ලා කෑමක් කන එක වෙන එකක්. ඔබට හදිස්සි කාගෙන් හරි ඉල්ලගෙන කන්න උනොත් එහෙම ඔබ කරයිද ඒක? එහෙම කරන්නේ ස්වාමීන් වහන්සේලාට කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට කරන්න පුළුවන්. ඒ කරන්නේ කොහොමද අපේ පින්වතුනි? ස්වාමීන් වහන්සේ දන්නවා මේ හිඟා කනවා කියලා කියන එකේ තේරුම ජීවත් වෙන්නේ කුමක් සඳහාද? තවත් කෙනෙක්ගේ විමුක්තිය පිණිස ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවිතේ පවත්වනවා. ස්වාමීන් වහන්සේ නැහැ පවත්වන්න අර ස්වාමීන් වහන්සේ කියන්නේ අර මේන්ටේන් කරන්න අපිට නැහැ මේ අර මමත්වයේ කියලා කියන එකක් කියලා. ඒක හරි ලේසි අපේ පින්වතුනි. ඒ නිසා කවුරු හරි වචනකින්වත් බැන්නට ස්වාමීන් වහන්සේට ගැහුවට ස්වාමීන් වහන්සේට චෝදනා කරාට ස්වාමීන් වහන්සේට ගල් මුගුරු වලින් ගැහුවට ස්වාමීන් වහන්සේ ඒවට කිපෙනවා නම් එතන නැහැ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒතකොට අපි බලන්න ඕනේ අපි කොහොමද අපේ මනස නිරවුල් කරගන්නේ. අපිට කේන්ති යන එක හරි ස්වභාවිකයි. අපිට මේ මොකක් හින්දාද සමහර වෙලාවට අපිට කේන්තිය කියලා කියන එක ඥානමය වෙන්න පුළුවන්. කේන්ති යන එක අපේ ඥානමය ස්වභාවයක් වෙන්න පුළුවන්. තරහ එන එක අපේ ඥානමය වෙන්න පුළුවන්. ඒ ඥානමය කියලා කියන්නේ මොකද්ද? ඔබව කර්මය සංසාරය තුල කරපු කර්ම විපාක වලට උපද්දපු තැන තමයි ඥාන පරම්පරාව කියලා කියන්නේ. හැබැයි අපි තාමත් ඒක තුල යන්න ඕනද? අපිට කේන්ති එන එක ස්වභාවිකයි. නමුත් ඒක අපිට පුළුවන් යථාර්ථයෙන් මඩින්න අපිට. ඉවසන් ඉන්නව නෙමෙයි. බුදුදහම කොතනකවත් කියන්නේ ඉවසන්නේ කියලා. ඉවසනවා කියන එක තද කරනවා කියන එක. නෑ ඒක නෙමෙයි අපි කරන්න ඕනේ. මෙන්න දැන් කේන්තිය කෝපේ එන්නේ මොකක් නිසාද? මෙයා මෙන්න මේ වැඩේ කරනවා. මෙයා මෙන්න මේ වචනේ කියනවා. මට ගෙදර හරි නිරුස්සුම් පුංචි මේ භාජනයක් ගියාම මෙයා කරාම අපිට තරහ යන්න පුළුවන්. වතුර ටිකක් වක් කරනකොට ටිකක් වේගෙන් වක් කරේ නැත්නම් ඒකලත් කේන්ති යන්න පුළුවන්. ඊළඟට මොකක් හරි ඉල්ලලා ඒක ඉක්මනින් ආවේ නැත්නම් ඒත් තරහ යන්න පුළුවන්. ඒතකොට කොච්චර අපි ලෙඩෙක්ද ඇතුලේ එතකොට. මේකට කියනවා අපි මොකක් කියලාද? ඇතුලේ අපි ලෙඩෙක් වගේ ඉන්නේ. ඉතින් මිනිස්සු එතකොට අපිත් එක්ක ඉන්න අය ඔක්කොමලා බයෙන් ඉන්නේ. කොයි වෙලේ බනින්න දන්නේ. කොයි වෙලේ මොකක් හරි කියයිද දන්නේ කියලා අපි බය වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපෙන් ඈත් වෙනවා ගොඩ දිනේ. අපිව බය වෙනවා අපිට. එතකොට අපි හිතනවා මට බයේ ඉන්නේ ඔක්කොමලා හැම තියා ගන්න ඕක. ඒක වැරදි අපේ පින්වතුනි. ඒ බය කියන්නේ අපිට ගෞරවය, ආදරය, සෙනෙහස කියලා කියන එකත් එක්කම නැති වෙන්නේ අපේ. එතකොට නිකන් අර යාන්ත්‍රිකයි අපේ සම්බන්ධතාව ඔක්කොම. එහෙම නෙමෙයි අපි හිතනවා හරි අපිට පුළුවන් වෙනස් වෙන්න. කොහොමද අපි වෙනස් වෙන්නේ? අපි හිතනවා නෑ අපි කාලය කියලා කියන එකත් එක්ක අපි කතා කරනවා. කාලය කියන්නේ මොකද්ද? කාලය කියන්නේ කොතනින්ද පටන් ගන්නෙ? ඇයි අපිට යම්කිසි කාලයක් ඉවස ගන්න බැරිකම නේද මේ තියෙන ප්‍රශ්නේ? අපිට පුංචි කාලයක් දුන්නාම මේ කාලෙන් අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් එක. කොහේ යන්නද අපි ඉක්මනින් දඟලන්නේ? වතුර ටිකක් ඉල්ලුවාම ටිකක් පරක් වුණාම අපි හිතනවා ඔන්න මට දුන්නේ. ඔය හිතලමයි පරක්කු කරේ. බකේ දේවල් අපි මනසට ගත්තොත් එහෙම ඒක අපේ පින්වතුනි කවුද තැවෙන්නේ? කවුද පිච්චෙන්නේ? හැම එකෙන්ම අපි පීඩනයකටපත් වෙනවා. එතකොට අපිට දැනෙනවා මොන දුකකද අපි මේ ඉන්නේ? අපි කොහේ ලෝකේ යන්නද? ඉතින් කොතනද එහෙම තැනක් තියෙන්නේ අපිට ඕන විදිහට කරන්න.
ඒ නිසා අපේ පින්වතුනි හිත හදා ගන්න නැත්නම් මේ ද්වේෂය කියලා කියන එක අපිව මට්ටු කරනවා හැමතිස්සෙම. රාගයත් එහෙම අපේ පින්වතුනි රාගය කියලා කියන්නේ මොකද්ද? අපි කොච්චර හරි ඇහැ පිනවන්න, කන පිනවන්න, නහය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනව ගන්න පුදුම දැඟලිල්ලක් දඟලන්න. ඉවස ගන්න බෑ අපිට. රාගයේ මත් වෙලා දුවනවා අපි හැම තැනම. දුවලා අපි ඉතින් ඇති ලබන දේකොත් නැහැ. නමුත් ඉතින් පිනවගෙන එනවා. ඉතින් ලැබපු පිනවීමකුත් නැහැ. මොනවද අපි පිනව ගත්තේ? මෙන්න මේක අපිට හරියට දකින්න පුළුවන් නම් අපේ පින්වතුනි ඒක නෙමෙයිද අපේ බුදුදහම කියලා කියන්නේ. අපිට ඕනේ ඒක නෙමෙයි. දැන් අපි වචනෙන් කතා කරනවා. ඉන්ද්‍රිය සංවරෝ සාදු සබ්බත සංවරෝ. ඉතින් අපි ඔහොම ධර්මයෙන් කතා කරාට ඕක කරන්න ගියාම මොකද්ද අපි? කොහොමද අපිට වෙන් කරන්න බෑ. ගෙදර මේ ගෙදරදී මේ පන්සලේදී එහෙම වෙන් කරන්න බෑ අපේ පින්වතුනි. අපිට හැමතිස්සෙම අපේ හිත පන්සල කරගන්න වෙනවා. පන්සල තියෙන්න ඕනේ හිතේ අපේ. ඒතර අපි හැමතිස්සෙම ස්වාමින් වහන්සේ කොනක ඉන්න ඔබේ හදවතේ කොනක් ස්වාමීන් වහන්සේට දීලා තියෙනවනේ. ඔබ සුදු රෙද්දක් දාලා ආසනයක් පනවලා තියෙනවනේ කොහෙද අපේ පින්වතුනි? ඔබේ හදවතේ තියෙන්න ඕනේ. දැන් අපි ගෙවල් වල බුදුරජාණන් වහන්සේට හොඳ ආසනයක් සකස් කරලා බුදුරජාණන් වහන්සේට පැන් එක තියෙනවා, මල් එක. ඒක නෙමෙයි අපේ පින්වතුනි එකේ අදහස් වෙන්නේ. ඒක නෙමෙයි. ඔබ දාන ටික තියෙනවා. ඒක නෙමෙයි ඒක කරන්න ඕනේ අපි. අපි හදවතෙත් ඒක බුදු කුටිය තියෙන්න ඕනේ. ඒකට අපි පහන තියන්න ඕනේ. මොකද්ද පහන තියනවා කියලා කියන්නේ? ප්‍රඥාව මතු කරගන්න ඕනේ. බුද්ධ කියලා කියන වචනේ බුදුරජාණන් වහන්සේ ගුරුවරයා අපිව නිරීක්ෂණය කරන හැමතිස්සෙම. දැන් ඔබ අතින් වැරද්දක් වෙනවද ස්වාමින් වහන්සේ බලන් හිටියොත් එහෙම. ඔබ බලනවා කේන්තියක් ආවොත් ඒක ඉක්මනින් අයින් කරගන්න බලනවා ස්වාමීන් වහන්සේ එතන ඉන්නවා. රාගයක් ආවොත් ඔබ ඉක්මනින් අයින් කරගන්න බලනවා ස්වාමීන් වහන්සේ එතන ඉන්නවා. මේ අපිට ආසාවෙන් දේවල් කතා කරන්න තමන්ගේ හදවතේ තියෙන දේවල් නිකන් අර අපි කියන්නේ තවත් කෙනෙක් එක්ක කියන්න තියෙන අර ඕපදූප ටික කියා ගන්න තිබ්බොත් ඒක නවත්ත ගන්නවා අපි ආසාවෙන්ස් ඉන්නවා. ඇයි අපිට ඕක හදවතේ තියන් ඉන්න බැරි එතකොට? අරක නැගෙද්දිම ඇයි මේක කියන්නේ මොකද්ද ඵලය අපිට තියෙන? අන්න ඒ වගේ අපේ පින්වතුනි අපි හදවතේ කොනක් අපේ පින්වතුන් සුදු රෙද්දක් දාලා ස්වාමීන් වහන්සේට තැනක් තියලා තියෙන්න ඕන. අන්න ඒකට අපි කියනවා අපි කල්යාණ මිත්‍රයන් වහන්සේලා සමග ඇසුරු කරනවා කියලා. එහෙම තිබ්බොත් පමණයි අපේ නිවන් මඟ සරියන්නේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුදුරජාණන් වහන්සේව ගුරු කොට ගන්න ඕනේ. ධර්මයේ ගුරු කොට ගන්න ඕනේ. මහා සංඝරත්නයේ ගුරු කොට ගන්න ඕනේ. එහෙම නැතුව මේ ගමන යන්න බෑ. ත්‍රිවිධ රත්නේ නැතුව අපිට යන්න පුළුවන් ද අපේ පිංගුතුනි නිවනකට කියලා කොතනද තියෙන්නේ බලන්න. අහං බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. කිසිම සරණක් පිටක් නැහැ බුද්ධත්වේ නැතුව. කිසිම සරණක් පිටක් නැහැ ධර්මයේ නැතුව. කිසිම සරණක් පිටක් නැහැ සංඝ රත්නේ නැතුව. එහෙනම් අපේ මේ ත්‍රිවිධ රත්නේ කියලා කියන එක අපේ හදවතේ තියෙන්න ඕන එක. අපිට බෑ ස්වාමීන් වහන්සේ නැති තැන එක විදියක් ස්වාමීන් වහන්සේත් එක්ක ඉදී එක විදියක් වෙන්න බෑ. ඒතර අපි මේ පරතරේ නැති කරගන්න තමයි අපි ඔක්කොමල්ල කටයුතු කරන්න ඕන. ඒකයි අපි මේ අපේ ගමන කියලා කියන්නේ. එහෙම නැතුව අපේ පින්වතුනි අපි කොච්චර ධර්මයේ දන්නවද? කොච්චරක් වෙලා පැයක් අපිට භාවනා කරගෙන ඉන්න පුළුවන්? ඒක නෙමෙයි අපේ පින්වතුනි නිවන කියලා කියන්නේ. ඉතින් ස්වාමින් වහන්සේලා ඔය පරිශ්‍රණයේ කරලා තියෙන අය. ස්වාමීන් වහන්සේ අවුරුදු ගාණක් ওই විදිහට ඉඳලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ හිත ඇතුලේ ආශාවල් තද කරගෙන ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. තරහ තද කරගෙන ඉඳලා තියෙනවා. කේන්තිය තද කරගෙන ඉඳලා තියෙනවා. පීඩාව තද කරගෙන ඉඳලා තියෙනවා. අසහනකාරී ස්වභාවය තද කරගෙන. නමුත් ඒක පිළියමක් නෙමෙයි අපේ පින්වතුනි. තද කරන් හිටියා කියලා කියන එක තද කරන් ඉන්නකම් හොඳයි. එතකොට වෙන්නේ අපිට දෙබිඩි ජීවිත ගත කරන්න. මේක අයින් කරන්න උත්සාහ කරන්න. කොහොමද අයින් කරන්නේ? අපි අපේ පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට ඉස්සෙල්ලාම මෛත්‍රී කරගන්න කියලා අපි කිව්වේ. අර අපි එදා ගිය සතියේ කතා කරේ කරණීයමෙත්ත සූත්‍රය අපේ පින්වතුන්ට මතක ඇති. ඒ තමයි අපේ ගමන් මඟ. අපි ඉස්සෙල්ලාම ආදරේ කරන්න ඕනේ වෙන ලෝකෙ කිසි කෙනෙකුට නෙමෙයි අපේ පින්වතුන්. අපි අපිට ආදරේ වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. අපිට ආදරේ නොකර අපි කවුද අපිට ආදරේ කරන්නේ? එහෙම එකක් වෙ ලෝකේ නෑ. අපි ඉස්සෙල්ලාම අපිට ආදරේ කියලා කියන වචනේ ප්‍රාථමිකයි. ආදරේ කියලා කියන එක බුදුදහමේ කියන්නේ ප්‍රාථමික වචනයක් කියලා. ආදරේ නෙමෙයි ඒකට කියන්නේ අපි මෛත්‍රිය කියලා. මෛත්‍රිය කියලා කියන්නේ ආදරේ කිව්වොත් ආත්ම ස්නේහසෙන්නේ. මේ මම මේ මගේ ශරීරය ඊළඟට මේ මට අයිති දේ අන්න ඒ ටික එනවා ආදරයත් එක්ක. ආදරේ කියලා කියන්නේ මේකට සැපක් දෙන්න ඕනේ කියලා හිතන එක. සැපක් දෙනවා කියලා කියන්නේ මේ අපි කියන්නේ අපි පිනවන දේවල් මේකට දෙන්න දඟලන එකට තමයි ආදරේ කියලා කියන්නේ. ඒක නෙමෙයි අපි මේ බුදුදහමේ කතා කරන්නේ මෛත්‍රිය. ඔබ කොහොමද
මේ සසරින් බේරවන්නේ කොහොමද? ජාතියෙන් බේරවගන්නේ මේක? කොහොමද මේක ජරා වෙන එකෙන් බේරගන්නේ? කොහොමද මේක මැරෙන එකෙන් බේරගන්නේ? කොහොමද මේක ලෙඩ රෝග වලින් බේරගන්නේ? කොහොමද මේක අනිත් අයත් එක්ක බැඳිලා දඟලන දැඟලිලා දැන් අපි හැමතිස්සෙම මිනිස්සු බැඳෙනවනේ අනිත් අයත් එක්ක. අපිට තනියෙන් ජීවත් වෙන්න බෑනේ අපේ පින්වතුනි. අපි බැඳෙනවා හැමතිස්සෙම. මේ බන්ධනය හරි භයානකයි. මේ බන්ධනය කියන එක බන්ධනය වෙනතන පොඩි තැනක් ඇති කැඩුනහම ඒක ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කොහොමද ප්‍රියයන් කියලා කියන ස්වභාවයන්ගෙන් අපි අයින් වෙන්නේ? අප්‍රියයන්ගෙන් අපි කොහොමද අයින් වෙන්නේ? ඊළඟට අපි කියනවා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. අපි හිතන දේ වෙන්නේ නැහැ. ඔම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධාන ධර්මයේ. හිතන දේ වෙන්නේ නැහැ. නොහිතන දෙයක් වෙන්න පුළුවන්. අපි කොහොමද ඒකට සමබරව මුහුණ දෙන්නේ අපි? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඔබේ හැම හිත උපදින හැම හිතක්ම දුක් ගොඩක් ගෙනත් දෙන්නේ. ඒකට කොහොමද ඔබ අර්ථවත් වෙන්නේ? බලන්න මේ පේලිය දිහා බලනකොට අපිට පේනවා අපේ මනස කොහොමද උසස් වෙන්න ඕනේ කියලා. ජාතිපි දුක්ඛ කියන තැන අපිට තේරෙනවා ඔක්කොම වලට. ජරාපි ව්‍යාධිපි මරණම්පි කිය අපි කියනවා තේරෙනවා. නමුත් යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියනකොට ඒක තේරෙන්නේ නැහැ ගොඩ දෙනෙකුට. නෑ මට සල්ලි තියෙනවා මට ඕන දෙයක් කරන්න පුළුවන්. මට හිතන දේ මට කරගන්න පුළුවන්. නෑ අපේ පින්වතුනි ස්වභාව ධර්මයේ කියලා කියන එක එහෙම එකක් නෑ. අපි කොයිතරම් අසරණද අපි කොයිතරම් මුලාවකද මේ ඉන්නේ එහෙම හිතනවනම්. සහ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කොටින්ම කියනවා නම් උපදින හැම සිතක්ම දුක් ගොඩක් කියලා බුදුදහම දේශනා කරන්නේ. බුදුවරු දේශනා කරනදී. එහෙනම් අපි මේ හැම සිතක්ම උපදින හැම සිතක්ම දුක් ගොඩක් නම් අපි මේ හිතට රැවටිලා දඟලන්නේ අපේ පින්වතුනි. අපි හිතනවා නෑ හොඳයි කියලා. කොහොමද හොඳක් වෙන්නේ එහෙනම්? එහෙනම් බුදුරජාණන් වහන්සේට වැරදිලා තියෙන්න ඕන අපි හිතනවා නම් නෑ මේ හිත නම් හොඳයි මේ සිත නම් හොඳ නෑ කියලා කියනවා නම් අපි. අපේ පින්වතුනි එහෙම වෙන්න පුළුවන්ද එහෙම? බුදු කෙනෙකුට වරදින්න පුළුවන්ද? එහෙනම් අපි තාම අර බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් නැති වෙන්න ඕනේ එහෙම වෙනවනම්. මොකද උන්වහන්සේ මේ නිර්වාණ අවබෝධය කරේ ප්‍රායෝගික ක්‍රමවේද මිසක් මේ වචන වලින් නෙමෙයි. ඉතින් ඒ නිසා අපේ පින්වතුන්ට ස්වාමීන් වහන්සේ මේ අද පැහැදිලි කරන්න අපේ පින්වතුනි අපේ පරමාර්ථය මොකක්ද කියන එක අපිට තේරුම් ගන්න ඕනේ. ඇයි අපි පන්සල් හදන්නේ? ඇයි අපි ආයතන පවත්වාගෙන යන්නේ? අපේ පින්වතුනි මේ පන්සල් එහෙම නැත්නම් ආයතනවල අපි දියුණු වෙනවා කියලා කියන එකේ තේරුම මොකක්ද? ඇත්තටම මොකද්ද දියුණුව කියලා කියන්නේ? අපිට ගහක් යටක කොලාතු එල්ලගෙන හිටියත් අපේ පින්වතුනි අපි මානසික ගුණධර්ම අතින් දියුණු නම් ඒ තරම් දියුණු තැනක් තවත් ලෝකේ නැහැ. එහෙම නැතුව මන්දිර හදලා හරි ඉන්නේ කෝපයෙන් වෛරයෙන් තරහෙන් තාන්න මාන්න වලින් පිරීලා නම් ලෞකික දේ නම් එතනින් කෙරෙන්නේ මොකක්ද ඒකේ තියෙන අර්ථය? එතකොට ඒක දියුණුයි කියලා අපිට කියන්න පුළුවන්ද? ඒක අපි වැරද්දක් හෝ හොඳයි කියලා කියනව නෙමෙයි කාටවත් දෝෂාරෝපණය නෙමෙයි අපි තේරුම් ගන්න අපේ බුද්ධියට අපි ආමන්ත්‍රණය කරගන්න ඕනේ. ලෝකෙ මිනිස්සු එහෙම තමයි. අපිට බෑ ලෝකය හදන්න. ඒ යන විදියට ගියපු දේ. හැබැයි අපි වෙනස් වෙන්න ඕනේ. ඒකයි ඔබේ බුද්ධිය කියලා කියන්නේ. ඔබ වෙනස් වෙන්නේ කොතනද? ඒක තමයි ඔබේ විමුක්තියට හේතු වෙන තැන වෙන්නේ. ඔබේ නිර්වාණයට හේතු වෙන තැන තියෙන්නේ. ඒ නිසා අපේ පින්වතුනි අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? අපි කොහොමද අපේ ජීවිතේ හැඩගස්ස ගන්න ඕනේ? අපි කොහොමද අපේ අර මනස පිරිපුන් කරගන්න උසස් කරගන්නේ? ඒකට අවශ්‍ය කරන වැඩ ටික ස්වාමින් වහන්සේලාව ඇසුරු කරමින් අපි ලබා ගන්න ඕනේ. මේක තමයි අපේ මේ බුදුදහමේ ගමන් මඟ කියලා කියන්නේ. එතකොට අපි අපේ පින්වතුනි ભેද බින්න වෙවි රණ්ඩු වෙවි කොහෙද අපි යන්නේ? මොකක් ලබා ගන්නද අපි යන්නේ? ඇයි අපි තව කෙනෙකුට පීඩාවක් දෙන්නේ? ඇයි අපි තව කෙනෙකුට වචනකින් හරි අපහසුතාවයකට පත් කරන්නේ? මේ විඳින දුක අපි මදිද අපේ පින්වතුනි? අපි තනියෙන් ගත්තොත් අපි මොන දුකකද අපි මේ ඉන්නේ? තනියෙන් ගත්තාම ජාති ජරා ව්‍යාධි කියන ওই ගිනිය 11න් පිච්චි ඉන්න මිනිස්සුන්ට තවත් අපි දුකක් දින එකේ තේරෙම මොකද්ද? අන්න ඒකට අපි කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. එතකොට අපි අපේ පින්වතුනි මොකද කරන්න ඕනේ? අපි අපිට ඉස්සෙල්ලාම මෛත්‍රී කරගන්න අපි මේ මහා භයානක නරාවලෙන් ගොඩ එන්න ඕනේ කියලා කියන එක අපිට එන්න ඕනේ. අපි මේකෙන් කොහොමද ගොඩ එන්නේ? කොහොමද මේකෙන් ඉවත් වෙන්නේ? කොහොමද මේකෙන් අයින් වෙන්නේ? ඒක තමයි අපිට තියෙන සැනසීම වෙන්නේ. ඒ නිසා අපේ පින්වතුන් මුලින් හිතන්න ඕනේ නෑ මේ උතුම් සිත උත්තරීතරත්වයට පත් කරනවා. උතුම් සිත උත්තරීතර බවට පත් කරගන්න අපිට කොහොමද කරන්න ඕනේ? අනේ රාගයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා, මෝහයක් තියෙනවා මේවා තියෙනවා අපේ හිතවල. අනේ කොහොමද මේක එකින් එක අධ්‍යයනය කරන්නේ? කොතනින්ද මම අධ්‍යයනය කරන්න ඕනේ? කොතනින්ද මේක පටන් ගන්න ඕනේ මම? එහෙනම් ඉස්සෙල්ලාම අපි බලනවා එක පාරටම අපිට තරහ නැති වෙන්නේ නැහැ.
එකපාරටම අපි රාගය නැති වෙන්නේ නැහැ. එහෙම ඉතින් වෙන්න පුළුවන් නම් මේ ධර්මයේ කරන්න දෙයක් නැති වෙනවානේ. ඒ නිසා ඒකට පුහුණුව තමයි අපේ පින්වතුනි මොකද්ද අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම සිත සංසුන් කර ගැනීම කරන්න වෙනවා. සිත තැම්පත් කර ගැනීම කරන්න වෙනවා. සිත අඳුර ගන්න එක කරන්න වෙනවා. ඊට පස්සේ තමයි සිත පාලනය කරන්න ඕනේ. එකපාරට සිත පාලනය කරන්න යන්න අපිට බෑ. ඒ නිසා සංසුන් මනසක් ඇති කර ගන්න ඕනේ. සංසුන් ඉඳුරන් ඇති කර ගන්න ඕනේ. මේ පුහුණු ගමන් මගක් තියෙනවා. අන්නේ පුහුණු ගමන් මගට යන්න නම් අපේ පින්වතුන් දැනුම අතින් සන්නද්ධ වෙන්න ඕනේ. සිහිය අතින් සන්නද්ධ වෙන්න ඕනේ. එතකොට දැනුම ඔබ දැන් ස්වාමීන් දිරිමත් කරනවා මේ විදිහට වචන ගොඩකින්. හැබැයි මේ වචනනේ මේවා තව ටිකකින් අමතක වෙලා යනවා. හැබැයි ඔබට අමතක වෙන්න බෑ ඔබ කරන වැඩ. ඔබේ ගෙදරදී කොහොමද වැඩ කරන්නේ? තරහක් යනවා බයිනවා වෙන්න පුළුවන්. අපි එතකොට දැනගන්න මෙන්න මම බයිනවා මේකෙන් වෙන්නේ බාහිරත් දුකටපත් වෙනවා අභ්‍යන්තරයත් දුකටපත් වෙනවා. මොකද කරන්නේ මේක? තව දුරටත් ගෙනියනවද නැද්ද? කියලා ඉක්මනින් අරක නවත්ත ගන්න අපි පොඩි වෙනක් දරන්න ඕනේ. ඊළඟට යම් ක්‍රියාවලියකට මේක නම් ලස්සනයි, හොඳයි, ප්‍රියයි, මනාපයි. මන්ට මෙහෙම කරන්න. අන්න එතනත් අපි හිතනවා මොකද්ද මම දැන් කරන්න ඕනේ වැඩේ මෙතෙන්ට. මෙන්න සිතේ ස්වභාවය දැන්. යන්නේ වෙන පැත්තකට. අපේ පින්වතුනි ඇයි එහෙම සයන්ස් කියන්නේ? මේ ලෝකය මැවිච් එකක් කොහෙද? අපේ මනස තුල. මේ අපි ඔක්කොමලා මවාගත්ත දෙයක්. ඔබ ඉන්නේ හීනෙක නම්. මේ ඇයි හීනෙන් අපිට අඬු වෙන්නේ? ඇයි අපි හීනෙන් ලෝකය අයිති කරගන්න හදන්නේ? හීනෙක මොකද්ද අයිති කරගන්න තියෙන්නේ? හීනෙක මොනවද බෙදා ගන්න අපිට තියෙන්නේ? අන්න ඒක මතක් කරන්න කියලායි කියන්නේ. ඔය තමයි බුදුදහමේ තියෙන සතිය කියලා කියන්නේ. ඉතින් සතිය අපිට පවත්වන්න බැරි වෙන්න බෑනේ අපේ පින්වතුනි. සතිය තමයි ඔබේ ආභරණය වෙන්න ඕනේ. සතිය තමයි අපිට තියෙන වටිනාම අපේ යුද්ධයට යන්න පුළුවන් හොඳම ආයුධය බවට පත් වෙන්නේ. සතිය නිසා තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. එතකොට මේකට ගමන් මගක් තියෙනවා. එකපාරටම අපිට කරන්න පුළුවන් දේවල් නෑ. නමුත් අපේ පින්වතුනි මුලින්ම අපි මොකද්ද කරගන්න ඕනේ? යෝනිසෝ මනසිකාරය සහ සතිය ඇති කරගන්න ඕනේ. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? ඇස් දෙකෙන් දැකලා මේක කොහෙන්ද කෙලවර වෙන්නේ කියලා අපේ පින්වතුන් බලන්න. ඇස් දෙක ඇතුලෙන් යන්න බලන්න මේ ආලෝක කිරණක් වගේ ඔබ කොහෙටද යන්නේ කියලා. ඔබ කියයි මොලේට යනවා කියලා. මොලේ කවුද ඉන්නේ? කොතනද ඉන්නේ? කො මමත්වයේ කියන කෙනා. කො මම කියන කෙනා. අපේ පින්වතුනි මේ අපි ගොඩනගන් ඉන්න මේ මනෝ ලෝකෙකට යන්නේ අපි. මම කියලා හිතන් ඉන්න අපි මනෝ ලෝකයක් නේ. කනෙන් වචනයක් අහනවා. මට මෙයා බැන්නා. මට මෙයා දොස් කිව්වා. නේද? අපිට එහෙමයි බුදුදහමේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? අක්කොච්චිමන් අවදිමන් අජිනිමන් අභාසිමේ. මට මෙයා පහත් ලෙස බැන්නා. මට මෙයා දොස් කිව්වා. මට මෙයා මාව පහත් කරා. එතකොට අන්න එනවා හිතට ඇතුළට මොකක්ද එන්නේ? ඇතුළට එන්නේ කේන්තිය, වෛරය, තරහ වුන් ඇතුළට එනවා. එතකොට අපි මේක පෙරාගත්තේ නැත්නම් යථාර්ථයෙන් පෙරාගන්න කවුද මේ අහන්නේ ඇතුලේ? මොකද්ද මේ වෙන්නේ? ඒක අපේ පින්වතුනි දුර්වලකම නෙමෙයි. ඒක අපි නිකන් අර අපි කියන්නේ අපි මේ අපේ කොන්දක් නැද්ද? ඇයි අපි මෙහෙම ඒක නෙමෙයි අපේ බුද්ධිය ප්‍රඥාව ඒකට කියන්නේ බුදුදහමේ. බුදුවරු දේශනා කරන්නේ ඒකට මොනතරම් ප්‍රඥාවන්තයෙක්ද මේ? මොනතරම් ඉවසිලිමන්ත කෙනෙක්ද? කන්ති පරමන් තපෝති තික්ක. මහණෙනි මේ ලෝකේ වෙන මොකක්වත් එපා. කන්ති කියලා කියන්නේ මොකද්ද? යථාර්ථය දැනගෙන අවබෝධ කර ගැනීම. ශාන්තිය කියලා කියන්නේ කන්ති කියලා කියන්නේ. වචනයක් හඹාගෙන ඇවිල්ලා වේදනා දෙනවන හදවතට කකාරවන වචන වෙන්න පුළුවන්. අපි බලනවා ශාන්තිය කියලා කියන්නේ මොකද්ද? මේ හැම වචනයක්ම මොකක්ද මේ? කාටද අහන් ඉන්න පුළුවන්? කවුද මේ අහන් ඉන්නේ? අපි මේ ශරීරයටද මේ කියන්නේ මේ? ශරීරයේද මේ අහන් ඉන්නේ? එහෙම නැත්නම් ශරීරය ඇතුලේ කවුරු හරි ඉන්නවද මේක ඇතුලේ? නෑ මේ අපි මේ වචන ශබ්ද මාත්‍ර තුලින් අපි හිතාගන්න අදහස මේ අපි මවාගන්නේ. අන්න ඒක තමයි අපේ පින්වතුනි ගැඹුරු බුදුදහම තුල කතා කරන්නේ. ඒක කවුද මේ අහන කෙනා? මමත්වයේ කියලා කියන්නේ අපි මමෙක් මවාගෙන ඉන්නවා. ඉතින් අපි ඉන්නේ මනෝරාගික ලෝකෙකනේ. එයාව එකලා අපි සංවර්ධනය කරනවා. අම්මෝ මට වචනයක් කියනවට මං කැමති නෑ. මට කියන එකෙන් එහාට යනවට මං කැමති නෑ. අර මම කියලා එනකොට අපි හැමතිස්සෙම මම පෝෂණය කරනවා. අපි බලන්න ඕනේ ඕනම වචනයකදී මම පැත්තක දාන්න නැති. අපි අයින් කරන්න ඕනේ මම කියන කෙනා. එතකොට අපිට ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් වෙනවා. අපි මේක පුහුණු කරමු අපේ පින්වතුනි. ඒක ඔබට මුලින් අමාරු වෙන්න පුළුවන්. ඔබට හිතන්න පුළුවන් නෑ මේක ස්වයන්ස අමාරුනේ. ඒකින්ද තමයි අපේ පින්වතුනි ඔබව එක තැනක ඉඳවලා පුහුණුවක් ලබා දෙන්නේ. එක තැනක ඉඳවලා පුහුණුවක්. දැන් අපි යුද්ධයකට යද්දී
කොච්චර දැනුමක් තියෙන්න ඕනද. හැබැයි යුද්ධයට යන්න ඉස්සෙල්ලා පුහුණු කරනවා. පුහුණු කරද්දී පුහුණු ක්‍රමවේදයක් තියෙනවා. අද උදේට ඉස්සෙල්ලා මොකද කරන්නේ? දුවන්න ඕන. ඊට පස්සේ වෝම් අප් කරගන්න ඕන. ඊට පස්සේ තමයි එක්සර්සයිස් ටික කරන්න ඕන. ඊට පස්සේ අභිපුහුණුව තියෙනවා. දැන් ඔහොම පින්නුවට අපි යුද්ධයට ගියාම ඔහොම මුලින් ඉඳන් කරන වැඩක් නෙමෙයි. ඒක කොහෙන් ඇවිල්ලා කොහෙන් අපිව විනාශ වෙයිද දන්නේ නැහැ. අන්න ඒ වගේ අපි මේ මුලින් ස්වාමින් වහන්සේලා මේ ඔබ එකතු කරගෙන කරන්නේ අර පුංචි පුහුණුව. හැබැයි යුද්ධ කරන්නේ මේ එහෙම නෙමෙයි. යුද්ධ කරන්නේ සමාජයත් එක්ක, ගෙදරදී. එහෙම නැත්නම් මිනිස්සුත් එක්ක. ඒකෙදි අපි සටන් කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා අපේ පින්වතුනි ස්වාමින් වහන්සේගේ එක මොහොතක් ස්වාමීන් වහන්සේ මේ ජීවත් වෙලා මේ ස්ථානවලට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා මේ කාලය ගත කරගෙන බාන ස්වාමීන් වහන්සේගේ මුළු ජීවිත කාලෙම මේ ගෙවෙන විදිහක් නෙමෙයි. ඊට වඩා දෙයක් ස්වාමීන් වහන්සේට කරන්න බැයිද කියලා ස්වාමීන් වහන්සේට හිතන්න පුළුවන් නේ. නමුත් ස්වාමීන් වහන්සේ දන්නා එක්කෙනෙක් මේ ධර්මයෙන් හැදුනොත් ස්වාමීන් වහන්සේ අපේ පින්වතුන් වෙනුවෙන් ණය ගෙවල ඉවර වෙනවා. එක්කෙනෙක් හැදුනොත් ස්වාමීන් වහන්සේ දන්නා ස්වාමීන් වහන්සේ මේ ජීවත් වෙන්නේ අනිත් අය නිසා. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති. අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්නේ. අනිත් අයගේ දාණයෙන් ජීවත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ උදේ හවස කියනවා ඉතින්. එහෙනම් ඒකට ණය ගෙවීමක් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා ස්වාමීන් වහන්සේට වෙනවා ස්වාමීන් වහන්සේගේ මුළු ජීවිත කාලෙම මේ අත්හැරලා දාලා. හැබැයි ඒකෙන් අපේ පින්වතුන් වැඩ ගන්නවා කියලා දැක්කොත් ස්වාමීන් වහන්සේ හරි සන්තෝෂ වෙනවා. අනේ මේ අය මේක හැදෙනවා. මේ අය මේක නිවන මගට යනවා. මේ නිවන් මග එක්කෙනෙක් හෝ 10 දෙනෙක් හෝ වෙනවා නම් ඒක ස්වාමීන් වහන්සේ කරන මහඟු මෙහෙවර. ස්වාමීන් වහන්සේට තෘප්තිමත් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ විසින් කළ යුතු දේ සිද්ධ කළා. ස්වාමීන් වහන්සේලාට පිරිනුවන් පාන්න වෙලාවක් හරි කියලා. සන්තෝෂයෙන් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ අපේ පින්වතුනි අපේ පින්වතුන් මේ ස්වාමීන් වහන්සේ දන්නවා මේකේ මග. ස්වාමීන් වහන්සේ දැනගෙනමයි මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකවයි කතා කරන්නේ. අපිට මුලින් සිද්ධ වෙනවා චුට්ටක් අමාරුවේ වැටෙන්න. ඒ අමාරුව තමයි මොකක්ද? අපිට අඳුර ගන්න වෙනවා අපේ සිත හැසිරෙන විදිය. අපිට කේන්ති අනේක ස්වභාවිකයි. ඒක නෑ කියන්න බෑ. තරහ එන එක ස්වභාවිකයි. දැන් බුදුරජාණන් වහන්සේ අපවත් පිරිනිවන් පාන්න යද්දී උන්වහන්සේට වතුර පිපාසය ඇවිල්ලා ආනන්ද මට ඉවසන්න බෑ වතුර පිපාසයි. බලන්න මේ වචන ටික තුල අපි දකින්නේ මොකද්ද? බුදුවරයෙකුට වුණත් වතුර පිපාසාව ඇවිල්ලා තියෙනවා. ඒතර ආනන්ද හාමුදුරුවෝ ගිහින් දුවගෙන ගිහින් වතුර ටිකක් ගේන්න යද්දී අනේ ගැල් ගොඩක් ගිහිල්ලා වතුර ගොඩ උඩින් මඩ ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුවගෙන ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ බෑ වතුර ගන්න මඩ ගොඩක් තියෙන්නේ කියලා. තව ටිකකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මඩ වුණත් කමන්නේ වතුර ටිකක් අරන් එන්න. ඒතකොට බලන්න මේක කියන එකේ තේරුම මොකද්ද කියලා අපිට. මේ කය අන්න එහෙම එකක් අපේ පින්වතුනි. ඒක 아무තු දෙයකින් හිතන්න එපා. හැබැයි අපි මමත්වයේ තුල නෙමෙයි නම් ඉන්නේ අර මම පෝෂණය කරන්නේ නෙමෙයි නම්. අන්න එතනයි මේ අපි පිරිසිදුව තේරුම් ගන්න ඕනේ. අපි සමහර ඒවා හිතනවා මේක මමත්වයේනේ. මේක අරක එහෙම නෙමෙයි. ඒක දන්නේ පුද්ගලයා පමණයි. ඒ නිසා රාගය අපි මඩින්න දෙන්නේ අපි අතුලට. ද්වේෂය අපි එන්න දෙන්නේ මේ දෙක නවත්තන එක තමයි අපේ පින්වතුනි බුදුදහම කියන්නේ. තණ්හාව කියන්නේ ওই දෙකටනේ. අපි මේ දෙක ඉදිරියේ කොහොමද සැලෙන්නේ? අන්න ඒක තමයි නිවන කියලා කියන්නේ. නිවන ප්‍රායෝගික දෙයක් අපේ පොත්පත්වල හරි අපි ඉගෙනගත්ත බුද්ධිය හරි අපේ උපාධියක් නෙමෙයිනේ නිවන කියන්නේ. ඔබ කොහොමද ස්වාමීන් වහන්සේගේ වචනේ ඉස්සරහා ඉන්නේ? ඉතින් ස්වාමීන් වහන්සේ අපේ පින්වතුනි ඕක ඉස්සර අපේ ආරණ්‍යේ පිරිසක් ස්වාමීන් වහන්සේ පුරුදු පුහුණු කරා. ස්වාමීන් වහන්සේට ඕන වුණා මේ අය ඇත්තටම බල සම්පන්නද? මේ අය ඇත්තටම මේවා අරගෙනද තියෙන්නේ? මේ අය දියුණුද මේක කියලා බලන්න ඕනලා ස්වාමීන් වහන්සේ කට්ටියට කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙම බලනවා ඔබගේ මේ දේවල් ඔබ අමනාප වෙන්න එපා ස්වාමීන් වහන්සේත් එක්ක. ඔබ අමනාප වුණොත් ඒක ඔබටයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේත් එක්ක අමනාප වෙන්නේ නැත්තම් ස්වාමීන් වහන්සේ කරන්නේ ඔක්කොමලා කැමති වුණා. හා ස්වාමීන් වහන්සේ අපිට කරලා බලන්න කියලා. ඉතින් ඕක ටිකක් අමතක වෙනකන් යන්න බෑ. මාසයක් දෙකක් තුනක්ම ගියා ඔය විදිහට. ගියාට පස්සේ ඔය වගේ ඔහොම ඉන්නකොට පුංචි වැරද්දක් මේ ගණන් ගන්නවත් බැරි වැරද්දක් එක්කෙනෙක් කරනවා. කරාට පස්සේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඒක අල්ලගෙන අර මිනිස්සයාට අර මිනිස්සු ඔක්කොම අල්ල මැදම හොඳට බයිනවා අල්ලගෙන. මහා ලොකු උපාසක මොකද්ද ඒ කරන්නේ? අන්න ඒ විදිහට ටිකක් සැරෙන් වචන වලින් බයිනවා. බැන්නට පස්සේ අර මිනිස්සයා එක පාටම හරි මේව එකක් ඇවිල්ලා එයාට මොකද වුනේ? දැන් මොකද්ද මේ ප්‍රශ්නේ? මොකක්ද කොහොමද මම එයා ටක් ගාලා එයාගේ හිත දැකලා එයා සද්ද නැතුව ඉන්නවා. ඉතින් දැන් ඔක්කොමලා අනිත් අයත් කතා වෙනවා. දැන් ස්වාමීනාසිත එක ස්වභාවික සිද්ධියක් විදිහට ස්වාමීනාසිත එකකින් නැගිටලා යනවා. ආයෙ ධර්මදේශනා කරන්නෙත් නැහැ. ඕන්නේ නැහැ මෙතෙන්ට එන්නත් මට
කියලා ඇතුළට යනවා ස්වාමීන් වහන්සේ. නමුත් අර කට්ටිය යාළගේ ප්‍රැක්ටිස් එකේ ඉන්නවා ඉතින්. ස්වාමීන් වහන්සේ අපෝ පැයකින් ඇවිල්ලා බලද්දි කට්ටිය ඒ තමන්ගේ භාවනාවෙම නිරත වෙලා ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කතා කරද්දි ස්වාමීන් වහන්සේගේ වචන වලින් අපි තේරුම් ගත්තා ඒ පුද්ගලයාම කියන ඒ බැන්න කෙනා ස්වාමීන් වහන්සේ හරි සතුටක් ඇති වුණා මේ එක වචනකින්වත් ඇතුළට ආවේ නෑ හරියට නෙළුම් කොළයට වතුර වැටෙනවා වගේ වතුර ටික වැටුණා ඒක එහෙම හැරිලා ගියා මිසක් ඇතුළට ආවේ නෑ ස්වාමීන් අද තමයි සන්තෝෂ උනේ මට යමක් කරගන්න පුළුවන් කියලා මට තේරුණා පුළුවන් කියලා යමක් දැන් බයක් නෑ ස්වාමීන් අන්න ඒ වගේ අපේ පින්වතුනි ස්වාමීන් වහන්සේ එහෙම දේවල් කළා තමයි ස්වාමීන් වහන්සේ සැරට කෑ ගහලා තියෙනවා සමහර අයට ඒ මොකද ඒ හැබැයි ඉතින් ඒක කියලා මේ නැතුව නිකන් කෑ ගහලා නෑ ඒ පුහුණු කරලා නමුත් ඒක අපේ පින්වතුනි අපි සමාජෙන් දැන් අපිට බලන්න පුළුවන් මේ වගේ සමාජයක අපිට හරි දැනෙනවා මේ වගේ දේවල් අපිට පුංචි වචනයකට පුංචි ක්‍රියාවකට පුංචි දේවල් අපිට ඒක ආශිර්වාදයක් කරගන්න අපි හැමතිස්සෙම ලෝකයේ බාහිර මිනිස්සු අපිව විවේචනය කරනවා ඒක ආශිර්වාදයක් අපිට ඊළඟට දොස් කියනවා නම් ඒක අපිට ආශිර්වාදයක් අපේ අඩුපාඩුකම් පෙන්න දඟලනවා නම් ඒක ආශිර්වාදයක් අපිට අපි කොහොමද ඒවට මුහුණ දෙන්නේ අපි පින්වතුනි ਸਰව සම්පූර්ණ කවුරුත් නැහැනේ මේ ලෝකේ අපි හැමෝම මිනිස්සු අපේ මනුස්ස ගුණාංග ටික අපිට ගුණ වැඩදායි තත්වයට උසස් කරගන්න පුළුවන් වීම තමයි අපිට ඒක ඉවසන්න පුළුවන් කියලා කියන්නේ. ඉවසනවා කියන්නේ අපි දුක් විඳ ඇතුලෙන් තද කරන් ඉන්නව නෙමෙයි. ඒක නෙමෙයි අපේ පින්වතුනි ඒ දුක් විඳ ඉවසන්න ගියොත් මමත්වයේ තියෙනවා අපි තුල. මම වයින් කරන්න. එතකොට ඉවස ගන්න කෙනෙක් නෑ දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ඔබ ස්වාමීන් වහන්සේට ගලකින් ගැහුවොත් මේ කය තියෙන හින්දා කයට වදිනවා. මේ බිත්තියට දමකින් දමලා ගැහුවොත් ඒ බිත්තිය වදිනවා. හැබැයි අවකාශයකට දමලා ගැහුවොත් කොතෙන්ද වදින්නේ? වදින තැනක් නැහැ. අන්න ඒ වගේ අපි අවකාශ වෙන්න ඕනේ කියන්නේ අපි ඒකට කියනවා මමත්වය අයින් කරගන්න ඕනේ. ඒතකොට වදින එකක් නැහැ. වචනේ වදින්නේ මමත්වේ නම් බිත්තිය තිබ්බොත්. ක්‍රියාව වදින්නේ මමත්වේ නම් බිත්තිය තිබ්බොත්. ඊළඟට දෝෂාරෝපණ වදින්නේ මමත්වයේ තියෙන බිත්තිය තිබ්බොත්. අලාභ වෙන්නේ බිත්තිය තියෙන තිබ්බොත් එහෙම. එහෙනම් ඒක අයින් කරගත්තාම ලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක යසායස කිනේව නැහැ. මම ලෝකෙට දෙන එක අපිට වැඩක් නෑ. අපි ඒ අපේ ගුණාංගේ. ඒක මිනිස්සු කතා කරන්නේ අපේ පිටුතුල බලන්න. දැන් ස්වාමීන් වහන්සේ මෙහෙම ඉඳලා පුංචි වැරද්දක් කරන්න බලන්න. එතකොට අපි අල්ලගන්නේ මොකද්ද? මෙන්න මේ වැරද්ද කරා ස්වාමීන් වහන්සේ කියලා. දැන් අර හොඳ 1000ක් කරත් වැඩන්නේ අර යාළට වැඩිපුරම පේන්නේ මොකද්ද? වැරදිදී පේන්න පටන් ගන්නවා. අපේ සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතත් එහෙම. ඔබ බලන්න මිනිස්සුන්ට හොඳ කරලා එක පුංචි වැරද්දක් දකින්න. බලන්න අපි කොච්චර දුර්වලයිද ඒ තැන්වලදී කියලා. අර ಗುಣ 1000ක් කරපු මනුස්සයෙක් පුංචි එක වැරද්දට අපි දඬුවම් දෙන්න හදනවා. දෝෂාරෝපණය කරනවා. එහෙම නෙමෙයි. එයාව සිහි කරවන්න ඕන ඔබ මෙන්න මෙතන වැටුණා නේද? නැගිටින්න දැන් මෙතනින්. අන්න ඒක කියන්න අපිට පුළුවන් නම් අන්නේ කල්යාණ මිත්‍රයෝ අපි. ඒතකොට ඔක්කොම අපි එකිනෙක කෙනාට කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ අපි. ඒ නිසා අපේ පින්වතුනි අපිට ඉන්නවා බලකායක් එතකොට. අපි ඔය නැගිටවන්නේ අනිත් එක්කෙනා ඉන්නවා. අනිත් එක්කෙනා තව කෙනෙක් නැගිටවන්න. එහෙම අපි ඒකට කියනවා කල්යාණ මිත්‍රතාවය කියලා. අපිට ඕනෙම දෙයක් අපේ නිවන් මාර්ගට. ඒ නිසා අපි ඔසවලා තියෙන යහළුවෙක් අපිට ඉන්න ඕනේ හැමතිස්සෙම. වැරද්දක් වෙනවා නම් මෙන්න මෙතන වැරදි කියලා අපිට කියා දෙන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ නිසා අපි ඒව විවේචන විදිහට නෙමෙයි දකින්නේ. බුදුදහමේ තමයි ස්වයං විවේචන තියෙන්නේ අපේ පින්වතුනි. පොයේගේ ඇතුලේ ස්වයං විවේචන කරන්න ඕනේ. මේක අපේ පොයේගේ අපේ පින්වතුනි. අපි මේ සතියකට සැරයක් පොය කරනවා. අපේ අඩුපාඩු, අඩු ලුහුඩුකම් විවේචන අපි අපිටම කරගන්න තැන මේ තියෙන්නේ. අනේ ස්වාමීන් වහන්සේ මේ මෙහෙම සිතේ සිතුවිලි ගණනා කොහොමද ඒකට අපි මූණ දෙන්නේ? ස්වාමීන් වහන්සේ ක්‍රම තියනවාද මේකට? කොහොමද මේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවලදී කරලා තියෙන්නේ? ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කරනවා මෙන්න මෙහෙම කරලා තියෙනවා. එතකොට අපේ පින්වතුන්ට ඒ ක්‍රමේ ඔන්න අහු වෙනවා. එතකොට ඔබ දිරිමත් වෙනවා. එතකොට අපේ පින්වතුනි අපි හැමතිස්සෙම මොකද්ද කරන්නේ දැන් ස්වාමීන් වහන්සේ ඔබ දිරිමත් කළා ගැඹුරු ධර්මයක් කියලා යනවා. ලෝකයේ මනමත සංස්කරණයක් පමණයි අනිත්‍යයි දුකයි අනාත්මයි ශුන්‍යයි. නමුත් ඒක ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්නේ මේ මූලික දැනුම අපි පුහුණු කරලා තිබ්බොත් විතරයි. නැතුව අරක තේරුම් ගන්න බෑ. අපි ඒක කරාට ඒක තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. නමුත් හැමෝටම බෑ අපේ පින්වතුනි. ස්වාමීන් වහන්සේ දකින්න ඒක කොටම බෑ අමාරුයි කියලා. දැන් අපිට පුළුවන් මෙන්න පැත්තක ඉඳන් තමයි ඒක කරන්න ඕනේ. පැත්තක ඉඳලා අපිට පුළුවන් එන්න ඕනේ මේ මනස කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලනවා. අපි එතකොට බලනවා ඉපදී බිදි යන චිත්ත ප්‍රවාහයක් තමයි කියලා උන් තේරුම් ගන්නවා. ඒ මත සමාධිගත වෙලා ටිකක් වෙලා ඉන්නවා.
ඒ ඇයි ඒ ඇත්තටම ඇතුළේ බල ඉන්නත් එපා. අපි දන්නේ නැහැ ඇතුළේ කවුරු හරි මම ඉන්නවද දන්නේ නැහැ. පරීක්ෂා කිරීම කරන්න ඕනේ අපි. ඒතකොට සමාධිය අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඊළඟට කර්මස්ථාන ප්‍රගුණ කරන්න ඕනේ. කර්මස්ථානය කියලා කියන්නේ මොකද්ද? මනසට කාවක් දෙනවා යථාර්ථය කියන කොටස. යථාර්ථය කියලා දැන් අපි හිතමුකෝ අපේ පින්වතුන්ට යථාර්ථ කොටසක් දෙනවා. මේ ලෝකය අනිත්‍යයි, මේ සිතුවිලි අනිත්‍යයි, මේ සියල්ල අනිත්‍යයි කියලා. මේ අනිත්‍ය කියන එක වචනයක් නොවි යථාර්ථවත් කරන්න නම් මොකද්ද මේ අනිත්‍යයෙන් අපි දකින්න ඕන? මේ වචනේ මොකද්ද මේ? අනිත්‍යයෙන් කතා කරන්නේ මොනවා ගැනද මේ? එතකොට අපිට පේනවා මේ ලෝකය නම් වූ දැනීම සිතක් ඇතුලේ තමයි හැදෙන්නේ. ඕක බිඳිලා යනවා. ආයත් ලෝකය නම් වූ දැනීම සිතක් ඇතුලේ හැදෙන්නේ. ඕක බිඳිලා යනවා. මේකද මේ අනිත්‍ය කියලා කියන්නේ. එතකොට මම ඉන්නවද? මම ඉද්දිද ලෝකයේ බිඳෙන්නේ නැත්තම් මුළු ඔක්කොමද බිඳෙන්නේ? අන්න අපි ආපහු මේ දෙපැත්තටම දාලා බලනවා. මේ ඔක්කොම නේද මේ බිඳිලා යන්නේ? සියල්ල බිඳෙනව නේද එහෙනම්? ඒතර මමෙක් ඉතුරු වෙන්නේ නැහනේ. මේ හැම සිතක් පාසාම මමෙක් ඉතුරු නොවි බිඳෙන එක නේද? මේකට අපි කියනවා පුහුණු වෙනවා කියලා එක තැනක ඉඳගෙන. දැන් අපි පහුගිය කාලවල කරානේ මොක අපේ පින්වතුන්ට. නමුත් ස්වාමීනාසේ දැන් හිතනවා එහෙම නෙමෙයි. අවවාදය කියලා කියන එකත් ඒක අපි කියන්නේ ධර්මාවවාදී කියලා කියන එකත් අපිට ඕන වෙනවා. පුහුණුවත් අපිට ඕන වෙනවා. ඊළඟට අපි ගෙදරදී ප්‍රැක්ටිස් එකත් අපිට ඕන වෙනවා. ඒ ඔක්කොම අපි සමබරව බලන්න ඕන. ඔබ මේ සතිය පහුගිය සතියේ ගත කරේ කොහොමද? අපිට මෙතන කතා කරන්න පුළුවන් ඉන්නවා. ඊළඟට අපි දියුණුවක් අපේ තියනවාද? නැත්නම් අපේ දුර්වලකම් තව තියනවාද? ඉස්මතු වෙනවද? ඒව කොහොමද අපි අඩු කරගන්නේ? අන්න එතන ඒක තමයි මේ අපේ තැනේ ස්වභාවය වෙන්න ඕනේ. ඒකයි අපි කතා කරන්න ඕනේ. එහෙම නැතුව අපේ පින්වතුනි අපි කොච්චර අපිට සමාධියේයි තැම්පත් භවෙයි මනස අනුසය පිරිසිදු බව හැබැයි අනුසය තියෙනවා අපේ පින්වතුනි. එතනයි ප්‍රශ්නේ. අනුසය තියෙන ස්වාමීන් වහන්සේ කාලයක් එක භාවනා මධ්‍යස්ථානයක අපේ පින්වතුනි කාලයක් භාවනා යෝගී හිතුවා අනේ මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් නම්. මට කිසිම මොකක්වත් එන්නේ නැහනේ. මොකුත් නෑ හරිම හොඳයි. ඉතින් කිසි කරදරයක් නෑ. ඉතින් උදේ ඉඳලා රැය වෙනකම් බැලුවත් හරිම ප්‍රසන්න මනසකින් ඉන්නවා. ඉතින් ස්වාමීන් හිතුවා මේක වෙන්නේ නැති නිවන කියලා කියන්නේ එහෙනම් කියලා. නමුත් අපේ පින්වතුනි එක දවසක් පුංචි දෙයකදී ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්වාමීන් වහන්සේට හරියට දොස් කියලා බැනලා කියද්දී ඔන්න හදවත පුදුම දුකකට පිළලා හරියට වැටුණා. ඒතර හිතුණා කෝ ඉතින් මහලකු දැක්මකෝ දැන් මේ පීඩාවෙන් ඉන්නේ. මොන දෙයක්ද මේ වෙන්නේ? අනේ මං දිනලා නැහැනේ. මං තාම ඉන්නේ අර කෙලස් ගොඩකනේ. අන්න එතකොට තමයි තේරෙන්නේ අර වැහිලා තියනවා දැන්. ඔක්කොම පොඩ්ඩක්වත් හිතෙන්නේ නැති තරමටම සිත දියුණු වෙලා පවතිනවා. හැබැයි ඒක නෙමෙයි අපේ පිටින් අපි අවශ්‍යලා අරගෙන දඟලවන්න ඕනේ. ඒක මේ සමාජයත් එක්ක දාලා බලන්න ඕනේ. එහෙම නැතුව වැඩක් නැහැ. අක්‍රීය වෙලා තියෙනකන් හොඳට අක්‍රීය වෙලා තියෙනවා වැහිලා. පුදුම දීප්තියක් තියෙන සිතේ එතකොට. නමුත් පොඩි දෙයකදී කම්පා වෙන එක අතිශයින් කම්පා වෙනවා ඊට පස්සේ. ඒතර හිතනවා කෝ අපි මෙච්චර කලක් දඟලපු ඒවා. එහෙම නෙමෙයි අපේ පිංගුතුන්. ඒ නිසා ස්වයංනාසය හැවතිස්සෙම ප්‍රායෝගිකව ස්වයංනාසය හදාගත්ත ක්‍රමේ තමයි හිතත් එක්ක සිත දිහා බලනවා සමාජයේ කොහොමද මේකට ප්‍රතික්‍රියා කරන්න කියලා බලනවා. ඒක හැමතිස්සෙම දදා බලන්න ඕනේ. ඒක තමයි අපේ පිංගුතුන්ට ලැබිලා තියෙන පුදුම ආශිර්වාදය වෙන්නේ. ඔබට මේ සතියකට සැරයක් ඇවිල්ලා අපි පොහොය කරනවා. ඇත්තටම මේක භාවනා නෙවෙයි පොහොය කිරීමක් වෙනවා. අපි අපේ මානසිකත්වයේ විවේචනය කරනවා. මෙන්න අපේ මනස මේ විදිහයි. අන්න එතකොට අපි අයින් වෙලා මනස දිහා බලන්නේ. මගේ කියලා මම මනස දිහා බලන්නේ කිව්වොත් මම ඒක කැමති නෑ කියන්න. මේ වැරද්දුනා මේ වැරද්දුනා මගේ අතින් මෙහෙම වුණා. නෑ දැන් ප්‍රශ්න තියෙන අපි විවේචනය කරන අපේ මනස. මෙන්න මනසේ මේ වගේ දුර්වල තැන් තියෙනවා. මෙන්න මේ වගේ හිතිච්ච තැන් තියෙනවා. ඒකට කොහොමද අපි කාටවත් කියන්න ඕනේ අපි දැකගත්තොත් ඒත් ඇති අපිට මෙතෙන්ට ඇවිල්ලා. ඒකයි අපි වෙන්න ඕනේ. ඒ නිසා අපේ පින්වතුන් අපි විවෘත ගමනක් යන්න ඕනේ. මේ වෛද්‍යවරයා අඳුරගත්තේ නැත්නම් හරියට ලෙඩේ මොකක්ද කියලා කොහොමද වෙදකම් කරන්නේ? ඒ වගේ ඔබයි ඔබේ වෛද්‍යවරයා. කාටවත් වෛද්‍යවරයා වෙන්න බෑ. අපේ වෛද්‍යවරයා අපිම වෙන්න ඕනේ. ඒකයි බුදුදහම කියන්නේ. අක්කතාරෝ තථාගතා ඔබේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ පාර පෙන්නනවා විතරයි. කියා දෙනවා මෙන්න මෙහෙම කරන්න කියලා. හැබැයි කාටද පුළුවන් වෙන එක කරගන්න ඔබටමයි කරගන්න පුළුවන්. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා ඔබ වෙන්න වෙනවා මෙතනදී. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔබේ වෛද්‍යවරයා ඔබ වෙන්න එපා කියලා. නමුත් බුදුදහමේදී ඒක අනිත් පැත්තට යනවා. මොකද්ද කරන්න වෙන්නේ? අපිටමයි හොඳ කරගන්න තියෙන්නේ. ඔබ දකින්න මේක දැඩි සත්කාර රෝගියෙක්ද? නැත්නම් සාමාන්‍ය වාට්ටුවකට දාන්න පුළුවන්ද?
නැත්තම් අන්න එහෙම අපි මනස වර්ගීකරණය කරගන්නවා. අපිට හිතනවා නම් මේක ප්‍රශ්නයක් තියෙනවා මේක දැඩි සත්කාරයකකේ තියන්න ඕනේ කියලා අපි ඒකට ටිකක් වැඩිපුර වෙහෙස කරගෙන සුවපත් කරගන්න උත්සාහ කරනවා. ඉතින් සතියකින් ඊට පස්සේ වෙනස් මාරු කරගමු අපි. අන්න ඒ වගේ අපේ පින්වතුනි අපි කොහොම හරි ගොඩ එන්න ඕනේ. අපි ඔක්කොම මේ ස්ථානයට කැපවෙන දහඩිය මහන්සිය මුගුරු හෙරලා මේ ස්ථාන ගොඩනගෙන දානමාන ආදී දේවල් කරන ත්‍රිවිධ රත්නය වෙනුවෙන් කැපවෙන හැම දිනාටම ඔක්කොටම සියලු සත්වයන්ට මේක නිවන අපි මඟ පාදන්න ඕනේ. ඒක තමයි අපි කරන වටිනාම දේ බවට පත් වෙන්නේ. මේ හැම දෙයකින්ම කෙරෙන්නේ ඕනේ ඒකයි අපේ පින්වතුනි. අපි මල් ගෙනල්ලා මේ තියන්නේ ඇයි? මෙන්න සිත් පිරිසිදුයි භාග්‍යතුන් වහන්සේ මේ මලක් මෙන්න අපේ සිත් පිරිසිදුයි. ඉතින් ඇත්තටම පිරිසිදුද අපේ සිත්? මේ පෑන් වාදනය වගේ මේ විනිවිද පේනවා අපේ හිත ඇතුළ. පේනවද ඔබට විනිවිද? අපි බොරුවක් නේද කරන්නේ මේ පෑන් එක තියලා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය නම් වූ ප්‍රඥාවෙන් අපි නිතර බලනවා මනස දිහා. මේ ප්‍රඥාසිල ඔබ වහන්සේට පූජා කරමි. එහෙම හිතලයි මේවා පත්තු කරන්න අපේ පින්වතුනි. එහෙම නැතුව අපි කරන්න ගියොත් එහෙම මේ නිකන් භෞතික ගොඩවල් තියෙන්නේ මේවේ. අපි යන්නේ එහෙම හරි අදහසකින් මේක කරොත් අපේ පින්වතුනි අපිට දැනෙනවා ඒක ඒ මනස මේ පහන්සිල මනසේ දැල් වෙන්නේ අපි. ඒ තරම් ප්‍රබල අවබෝධයක් වෙනා මේ පහනක් එක්ක. මේ බුදු කෙනෙකුට දල්වන පහන ඒ තරම්ම ප්‍රබලයි. මේ බුදු කෙනෙකුට තියෙන මල් මිට ඒ තරම් ප්‍රබලයි. බුදුරණස් ඇත්තටම සිත අද පුදුම ප්‍රසන්න බවක් තියෙනවා. කියලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා අපි. අත ගස්සනවා කියන්නේ මොකද? ඇයි අපි මෙහෙම කරලා අත තියන්නේ හැම එකටම? එසේමයි මගේ සිතත් මේ විදිහමයි. මගේ සිතත් අන්න ඒක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මේ දානේ පූජා කරනවා. මේ දානකේ වර්ගීකරණයක් තියෙනවා. මේ හැම එකෙම ප්‍රිය උපදනවා. සතුට උපදනවා. මේවා තමයි අපේ රාගය උපදවන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෙයක් තව ටික වෙලාවක් යද්දි කොයිතරම් පිළිකුල් වෙලා ජරා වෙලා පිනුල් වෙලා යනවද? ඒක මම දන්නවා බුදුරජාණන් වහන්සේ. අත්හරිනවා මම මේක. මගේ අපි සාමාන්‍යයෙන් ඇත්තටම බුද්ධ පූජාව තියනුනේ අපේ බත් පිඟානේ අපි බෙදා ගන්න ප්‍රමාණයෙන් තමයි අඩු කරගන්න ඕනේ. එතකොටයි අපිට දැනෙන්නේ නැත්තම් අපි වැඩිපුර ගෙනල්ලා කොච්චර බුද්ධ පූජා තිබ්බත් ඒක අපිට දැනෙන්නේ නැහැ. එතකොට පිණ්ඩපාත ස්වාමීන් වහන්සේ කෙනෙක් බත් ගුලි 3ක් අයින් කරන්න ඕනේ. Tamanට පොඩ්ඩයි හම්බ වෙන්නේ. ඒ හම්බුනහමත් ඒකෙන් 3ක් අයින් කරාදී ටිකක් දැනෙනවා. මේ තවත් අඩු වෙනවානේ කියලා. අන්න ඒකත් එක සටන් කරන්න ඕනේ. එතනයි අපේ සටන තියෙන්නේ. අපේ පින්වතුනි ඉස්සර ස්වාමීන් වහන්සේ ගමක හිටියා. අනේ ඒ ගමේ මිනිස්සු හරිම කටුක ජීවිත ගත කරන්නේ. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ අය රැයට විතරයි කන්නේ. දවස් 30ෙම කහට බිබී තමයි ඉන්නේ. මම දැකලා තියෙන්නේ කහට ලොකු කහට එකක් හදා ගන්නවා. ඒ කහට සීනි ටිකක් අතට අරන් ඒක කනවා. ඒ දවස ගෙවලා හවස් වෙදි තමයි උයන්නේ අය. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට යන්න බෑනේ හවස පින්ඩපාතේ. ඉතින් උදේට ගියාට ඒ ගෙවල් වල නෑ. එහෙම කලාතුරකින් ගෙදර එක තමයි බත් ටිකක් හරි කුරහන් ටිකක් හරි හදන්නේ. ඉතින් අරකින් බොහොම ටිකයි. ඉතින් ස්වාමීන් වහන්සේට බෙදෙන එකෙන් බොහොම ටිකයි ගන්නත් ඕනේ. ගෙවල් 3-4කට ගියාට මොකුත් නෑ. ඉතින් එක ගෙදරකින් ඕනනම් කලාතුරකින් ගෙවල් දෙකකින් හම්බ වෙයි. ඒත් අර පොඩි ප්‍රමාණයක්. දැන් ඕකත් අරන් ඇවිල්ලා ඇවිදපු මහන්සියයි කඳු නැගපු මහන්සියයි ඒකලා ඉඳගෙන දැන් ආහාර භුක්ති විඳින්න ගියාම ඊට පස්සේ හිතනවා දැන් මේකෙන් අයින් කරන්න බෑ බුදුරජාණන් වහන්සේට ධර්මයට ගුරුවරයාට අයින් කරන්න බෑ. දැන් අරකින් ඉස්සෙල්ලා පළවෙනි දවසේ හිතනවා චුට්ටක් අයින් කරන්න ඕනේ කියලා. බොහොම චූටි බින්දුවක් වගේ තමයි අර කියන හින්දා අයින් කරන්නේ. නමුත් පස්සේ තේරුණා මොකද්ද මේ නේද තණ්හාව. මේ නේද දැන් ආසාවට ඇයි මේ මරුණත් මොකද මේ තණ්හාව නැති කරගෙන කියලා අයින් කරන්න හිතෙනවා. අන්න ඒවත් එක්ක කරන පුහුණුව තමයි ඇත්තම බුදුදහම කියන්නේ අපේ පින්වතුනි. ඒවා හරිම ප්‍රායෝගිකයි අපේ ජීවිතේට. අපිට ඒකෙන් අර පුදුම විනිවිද බවක් නා අපේ හිත අඳුර ගන්න අපිට පුළුවන් වෙනවා. අපි දන්නවා මෙන්න හැසිරීගෙන එන්නේ මේකටයි මෙයා. අපිට අපේ හිතව අඳුරන්න බෑ අපේ පින්වතුනි. හරිම කපටි හිතක් අපිට තියෙන. හරිම කපටි වක්‍රයි. ඒකට කියනවා වක්‍රභාවය කියලා. වංචනික ධර්ම කියලා. මේවෙන් අපිවම වහ ගන්නවා අපි. අපිව විවෘත කරගන්න හරි අමාරුයි අපිට. අපි කැමතිත් නෑ අනිත් එක විවෘත කරගන්න. නෑ මම එහෙම නෙමෙයි. කියලා ආන් මේ වගේ අදහසක් එනවා. නමුත් අපි විවෘත කරගන්න ඕනේ. අපි බලන්න ඕනේ ආහාරය කියලා කියන එකේදී ඇඳුම් පැළඳුම් අඳිනකොට ආවාසය පාවිච්චි කරනකොට ගෙවල් දොරවල් පාවිච්චි දැන් අපිට ඒකනේ මේ චීවර පින්ඩපාත ගිලාන පච්චසේ මේ හතර හරි භයානකයි අපේ පින්වතුන්. මේ වේදී අපි අපේ පින්වතුන් කොහොමද මේව හැසිරෙන්නේ කියලා බලන්න.
අපේ වස්තුව දීපල අපි පාවිච්චි කරලා දුවා දරුවොත් එක්ක අපි කටයුතු කරා. ඒක බලන්න හිමින් මනස කොහොමද කොච්චර දැඟලිල්ලක් දඟලනවද කියලා. අපේ පින්වතුනි ඔබේ දරුවෝ තමයි. ඔබේ ඥාති තමයි ඔක්කොම හරි. අපේ පින්වතුනි මරුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා හිතන්න. මැරිලා අවුරුදු 10ක් විතර ගියාට පස්සේ මොකද්ද කියලා හිතන්න. අපේ මතකයක් විතරයි අපි හැම කෙනාම දැන් ඔබේ අම්මලා තාත්තලා ගැන හිතන්න. මතකයක් අපේ තියෙනවා. ඊට වඩා දෙයක් නැති වෙලා අපේ ගිහින්. අන්න මේ විදිහේ ස්වභාවයක් අපි මේ සංසාරේ ගැන පුංචි කාලයකට තියෙන අපේ මතකයක්. දැන් අපි හිතමු අපි ඔක්කොමටම ඩිමෙන්ෂියා හැදුණා කියලා. අපිට අතීතෙ මොකුත් මතක නැහැ. ඉතින් මොකද්ද අපේ ජීවිතේ එතකොට? අපි ඉතින් දැන් දකින්න එකක ඉන්නවා හැමතිස්සෙම. දැන් අපේ මේ මතක ගබඩාවල්නේ අපේ පින්වතුනි අපි මේ පෝෂණය කර කර දඟලන්නේ. අනේ මගේ අතීත මතකයක්. ඒකෙනේ මම ගොඩනගන් අපි ඉන්නේ. අපි හිතමු අපි සම්පූර්ණයෙන් අමතක සියල්ල අතීතය අමතක වුණා කියලා. අනේ අපේ පින් කොච්චර නිදහස්ද බලන්න අපි එතකොට. අර සම්බන්ධතාවය මේ සම්බන්ධතාවය එහෙම අපිට අමෝතු ගොඩක් නැහැ. මිනිස්සුත් එක්ක ලෝකේ ආශ්‍රය කරන එක වෙන කතාවක්. නමුත් අපි අර මානසික ලෝකෙන් අපි බන්ධනය කරන් ඉන්න එකයි වැරදි කියලා කියන්නේ. බුදුදහම කිසිම වෙලාවක අපේ පින්වතුනි සමාජ සම්බන්ධතා අගය කරනවා, හිතවත්කම් අගය කරනවා. ඒවැ කිසි වැරද්දක් නැහැ. නමුත් අපි මනසින් බැඳිලා ඇලිලා දඟලන ගතිය බුදුදහම ප්‍රතික්ෂේප කරන එක වැරදි කියන එක. ඒකෙන් අපිට දුක උපදිනවා. ඇලෙන්නේ වැඩි බැඳෙන්නේ කොතනද? එතන දුක වැඩි. මමත්වයේ තුල අපි ඇලෙන්න දුක වැඩි. අපිට වචනයක් කවුරු හරි කිව්වොත් අපි හරියට දඟලනවා මේකට. ඒ නිසා මිනිස්සු ලෝකෙ හිමයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. අනේ අපි කායේන සංවරෝ සාදු වාචාය සංවරෝ. කයෙන් හැසිරෙන කොටත් හරි සංවර වෙන්න. මොකද ඉන්න මිනිස්සු පුංචි ඉන්දිකට තුඩකින් යන්නත් මේ මිනිස්සු පීඩාවටපත් වෙනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න. වචනයත් තාන් එහෙමයි, ක්‍රියාවත් එහෙමයි, සිතුවිලිත් එහෙමයි. අඩු ගානේ සිතකින්වත් අපි වැරද්දක් කරන්න හොඳ නැහැ. ඇයි අපි තව කෙනෙකුට සිතකින්වත් වැරද්දක් ප්‍රාර්ථනා කරන්නේ? ඒකත් වැරදි අපිට. අන්න ඒ තරමට අපි පිරිසිදු වෙන්න ඕනේ අපේ පින්වතුනි. ඒක උඩින් පේන්නේ නැහැ. අපේ සිතුවිල්ලෙන් කාට හරි දොස් කිව්වත්, කාට හරි බැන්නත්, කාට හරි චෝදනා කරත්, කාට හරි අපහාස කරත් අපිට කාටවත් පේන්නේ නැහැ. එහෙමවත් අපේ මනසට ඉඩ දෙන්න එපා කියලා අපි කියන්නේ. ඒ නිසා අපේ පින්වතුන් අන්න ඒ පුහුණුවට එනවනම් ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දරුවෝ බවට පත් වෙන්නේ. ඒ අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මේ අපේ පින්වතුනි අර සරල මේ පූජාවකට පැමිණීමක්වත් එහෙම නැත්නම් අපි අදහීමකට යන එකක්වත් දේවාලයකට යෑමක්වත් නෙමෙයිනේ මේ කරන්නේ. මේ කරන්නේ අපි අපිත් එක්ක කරන විශාල මේ ඥාන ගවේෂණයක් මේ කරන්නේ. මේ අපි කරන්නේ පුදුම ප්‍රඥා ගවේෂණයක් අපි කරන්නේ. අපේ බුද්ධිය ඉහවහ යන්න අපි විමර්ශනය කරන්න පටන් ගන්න තියෙන. මේකයි අපේ වැඩි මේ තියෙන්නේ. ඒ නිසා සතර සතිපට්ඨානය තුළ කොච්චර ගැඹුරු ධර්මයක් අපි ඉදිරිපත් කරනවද කියනවා නම් අපේ පින්වතුනි අපි හැරෙද්දිත් අපි දන්නවා මොකටද අපි හැරෙන්නේ කියලා. අපේ පින්වතුන් නැගිටලා යන්නේ ඇයි? ඒකයි එතනින් අහන්නේ. ගච්ඡත්තං වා ගච්ඡන්තෝ. ඇයි ඔබ නැගිටින්නේ? ඇයි ඔබ ඉඳගන්නේ? ඇයි ඔබ ඉදිරියට යන්නේ? ඇයි ඔබ අර පැත්තට යන්නේ? මේ පැත්තට යන්නේ? ඇයි ඔබ හිටගෙන ඉන්නේ? ඇයි ඔබ නිදාගන්නේ? මොකක් හරි අපේ තියෙනවා අරමුණ. මොකද මේ ඔබ දඟලන්නේ? ඔබ ඇයි කතා කරන්න යන්නේ? ඇයි ඔබ දැන් මේ ආහාර ගන්න යන්නේ? ඇයි ඔබ දැන් ඔය බීම බොන්නේ? ඇත්තටමද කියලා අපි අපෙන් අහන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපේ පින්වතුනි බලන්න එකක් නිරෝගී බව අපේ ඇති වෙනවා. එකක් අපේ ප්‍රඥාව ඇති වෙනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන කාලය සීමිතයි අපේ පින්වතුනි. අපි ඔක්කොටම ලැබිලා තියෙන කාලය හරිය පොඩි කාලයක් මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා පරිස්සම් වෙන එක අපේ පින්වතුන් පරිස්සම් වෙනවා. කොහොමද අපේ ඉන්ද්‍රිය සංවරය කරලා? ආහාරයේ සංවරය අපේ ඇති කරගන්න ඕනේ. ඊළඟට අපේ චිත්ත පීඩා නැති කරගන්න ඕනේ අපේ පින්වතුන්. චිත්ත පීඩා තමයි අපිව වයසට යවන්නේ. චිත්ත පීඩා තමයි අපිව දුර්වල කරන්නේ. චිත්ත පීඩා තමයි අපිව ලෙඩ රෝග වලටපත් කරන්නේ. ඒ නිසා චිත්ත පීඩා ඇති කරගන්න එක අපි වහාම නවත්තන්න ඕනේ. කොහොමද අපි කරන්නේ? අපි හොඳ පලියක් එලා ගන්න ඕනේ. චිත්ත පීඩා කියන පලිය අපි නැති කරගන්න ඕනේ. ඒතකොට චිත්ත පීඩා නැති කරගන්නේ කොහොමද අපේ පින්වතුනි? අපි දැකලා අර බාධකේ මමත්වේ නම් බාධකේ මේ මමත්වේ මේ තියෙන්නේ. ඇයි මං උඩඟු වෙන්නේ? මොකද්ද මට උඩඟු වෙන්න තියෙන දේ? මේ මනසක් නේ තියෙන්නේ. සිතුවිලි නේ තියෙන්නේ. මේ සිතුවිලි ගලාගෙන යනවනේ ගඟක් වගේ. ඇයි මම මේ මෙහෙම කරන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය අපි හිතන්න ඕනේ හැමතිස්සෙම. එතකොට අපේ පින්වතුන් මේ විදිහට පරිේශණය කරන්න අපේ පින්වතුන්ට එන අවබෝධය තමයි ඔබ හොඳ අත්දැකීම් බහුල වෙච්ච
ඕනෙම අවස්ථාවකට රොත්තු දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ කවදාවත් වැටෙන්නේ නැහැ ආපහු. අන්න එතෙන්ටපත් වෙන්න පුළුවන් නම් අපේ පින්වතුනි ඒක තමයි අපි බුද්ධ අවවාදයේ ක්‍රියාත්මක කරපු අය බවට පත් වෙන්නේ. ඒ නිසා අපේ පුහුණුව තියෙන්න ඕනේ අපි සමග. අපිට අනිත් ලෝකේ බාහිර අය හදන්න බෑ අපේ පින්වතුනි. මිනිස්සුන්ගේ චරිත මේ තියෙන්නේ. හැම කෙනාටම යාට ආවේනික වෙච්ච චරිතයක් තියෙනවා. එයා හැසිරෙන විදිහක් තියෙනවා. අපිට බෑ තව කෙනෙක් හදන්න. එයාට හැදෙන්න අවස්ථාව ධර්මයෙන් අපි දෙනවා මිසක් අපිට හදන්න බෑ. නිසා බුදු කෙනෙක්ට හදන්න බැරි වුණානේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන වැඩි දිහා පැති චුන්දසූකර හිටියා කියලා බුදුරජාණන් වහන්සේට හදාගන්න බැරි වුණා. බුදුවරුන්ටත් බැරි වෙච්ච අය ඉන්නවා. ඒ මොකද සංසාරේ තව දුවන්න ඕන තරම් කල්යාට තව තියෙනවා. එහෙම අය නවත්තන්න බෑ. මහණෙනි මේ ලෝකයේ හරියට ඔබ දකින්නලු මේ නිවන් මඟ කියන එක මහා මෝදක් තුල තියෙනවා ෂේම භූමිය. ඔබ දැන් මෙගොඩ ඉන්නේ. මේ ෂේම භූමියට ඔබ පිහිනගෙන යන්න ඕනේ. හැබැයි මිනිස්සු එනවා අර වෙරළේ අර ෂේම භූමිය දකිනවා. හැබැයි වෙරළේ එහාට යනවා මෙහාට යනවා අනේ කිසි කෙනෙක් වීරියෙන් උවමනාවෙන් අර වතුරට බහැලා පීනලා තෙන්ට යන්නේ නැහැ. බයයි සැකයයි අතහැර ගන්න බෑ මේ පැත්ත හොඳයි කියලා හිතනවා. මේ පැත්තේ කණ්ඩායම අතහැර ගන්න බැරුව ඉන්නවා. ඉතින් හරියම ටික දෙන අයරකට බහැලා ෂේම භූමියට පීනලා යන්නේ. ඉතින් මේ අපිට පේනවා ෂේම භූමිය. නිවන නම් වූ ෂේම භූමිය පෙනෙද්දී අපි මොකද මේ විරල දෙපැත්තට දුවන්නේ? ඒ නිසා අපේ පින්වතුන් දැන් දියඹට යන්න ඕනේ. බය නැතුව අපි මේකට බහැලා වැඩේ කරන්න ඕනේ. මොකද අපිට වැඩි කාලයක් නැහැ. අපි දන්නේ නැහැ අපි හෙට මැරෙයිද කියලා. ඒ නිසා අපේ පින්වතුනි දිනලා හිටියොත් අපිට බයක් නැහැ මරණය කියන එක අපිට මහත් දෙයක් නෙමෙයි වෙනවා. අපි එතනයි දිනා ගන්න ඕනේ. ඒ නිසා බුදුවරු අපිට දේශනා කරපු ධර්මයේ ප්‍රායෝගිකරණය කරන්න තරම් අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ හැම කෙනාම බුද්ධිමත් පිරිසක්. ඔබට නිර්වාණ අවබෝධය ලබන්න පුළුවන් කුසලතා තියන අය. හොඳට පාරමිතා වැඩිලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ දිනන්න හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරිය ගන්න අපි කොතනකවත් වැටෙන්න ඕනේ. අපි මිනිස්සු අපි හැම වැරදි වෙන්න පුළුවන් අපි අතින් අපි ආපහු ගොඩ එනවා. කමන්නේ වැරදි වෙන මිනිස්සුන්ට අපි ආපහු ගොඩට එනවා. අන්නේ සිතුවිල්ලෙන් අපි හැම දිනාම කටයුතු කරමු කියලා ඔබ හැම දිනාගේම චිත්ත ධෛර්ය ශක්තිය වීරිය නිර්වාණ අවබෝධයේ කරාම යන්නට අවශ්‍ය කරන ශක්තිය පාරමිතා ශක්තිය පූර්ණත්වයට පත් වේවා කියලා අපි ආශිර්වාද කරමින් අද දේශනාව සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් සැනසෙල්ලක් ඇති වේවා. ධර්මය නම් වූ සිසිල් දියෙන් ඔබේ සිත් මනාකොට තෙමි සුවපත් භාවයට පත් වේවා. කිසිම කරදරයක් බාධකයක් මනසට ඇති නොවේවා. චිත්ත පීඩාදිය දුරු වේවා. සියලු දෙනාම සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. අපි විසින් රැස් කරගත් උතුම් මහා කුසල ශක්තිය අනේ අපේ රටේ දුක් විඳින යම් කිසි පුද්ගලයෝ ඉන්නවා නම් දුකින් දුකටපත් වෙලා ඉන්න සත්වයෝ හැමදෙනාම සුවපත් භාවයටපත් වේවා. පවතිනා වූ උපද්‍රව දුර වෙලා සියලු දෙනාටම සැනසෙල්ල උදා වේවා. සියලු රටවල් වල දුක් විඳින හැමදෙනාම සුවපත් වේවා කියලා අපි හිතමු. මේ වෙලාවේ ආපදා තත්ත්වයේ ඉන්න හැමදෙනාටම සුවපත් භාවය ප්‍රාර්ථනා